මම හිතන්නේ මාව ඇහෙනවා කට්ටියට මාව ඇහෙනවද? ඔව් සුබුන් ඇහෙනවා. හරි. ඉතින් ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබ සියලු දෙනාටම. අපි ඔබ ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා Rise Above Stress වැඩසටහන වෙනුවෙන්. අප අද වැඩසටහන වෙනුවෙන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අපේ දේශකතුමන් අපිත් එක්ක නැදී ඉන්නවා. ඒතුමන් ඉතාම ගෞරවයෙන් අපි මේ අවස්ථාවට පිළිගන්නවා. ඒ වගේම අපිත් එක්ක මේ මොහොතේ එකතු වෙලා සිටින මේ Google Classroom හරහා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔබ සියලු දෙනාම අපි ඉතාම ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගන්නවා. ඉතින් අද සුවිශේෂී දවසක්, සුවිශේෂී සන්ධ්‍යාවක්. ඒ වගේම ඔබට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙන, ඒ වගේම ඔබට තියෙන ගොඩක් ප්‍රශ්න වලට විසඳුම් හොයාගන්න පුළුවන් වෙන සුවිශේෂී මොහොතක් බවට පත් වේවි කියලා අප විශ්වාස කරනවා මේ අවස්ථාව. ඉතින් ඔබ දන්නවා අපි ගත කරන්නේ ඉතාම කාර්යබහුල අපේ වැඩ ප්‍රමාණය ඉතාම අධික වැඩ ප්‍රමාණයක් එක්ක ලොකු කාර්යබහුල ජීවිතයක් තමයි අපි ගත කරන්නේ. විශ්වවිද්‍යාල පසුබිමෙන් ගත්තහම දැන් තියෙන තරඟකාරී අධ්‍යාපන රටාවත් එක්ක අපිට සිදු වෙලා තියෙනවා මේ තරඟකාරීත්වයට මුහුණ දෙන්න. ඉතින් ඒ තරඟකාරීත්වයත් එක්කලම අපේ ඉදිරි ගමන කොහොමද අපි සාර්ථක කරගන්නේ? ඒ සාර්ථකත්වයට බලපාන ප්‍රධානම තැන තමයි අපි මේ දැන් ඉන්න තත්ත්වය. කියන්නේ අපේ වර්තමානයේ තමයි අපිට අපේ අනාගතය ගොඩනගා ගන්න අපිට අතිශය බලපාන්නේ. ඉතින් අපිට මේ දැන් මොහොත සතුටෙන් ගත කරන්න. අපේ දැන් මොහොත කොහොමද අපි සතුටෙන් ගත කරන්න කියන කාරණාව පිළිබඳව අද කෙටි කාලයක් කෙටි මම හිතන්නේ හෝරාවකුත් තවත් හෝරා භාගයක් වගේ කාලයක් තමයි අපි මේ වැඩසටහන පවත්වන්නට බලාපොරොත්තු වෙමින් සිටින්නේ. ඉතින් මේ වැඩසටහන ඔබට නමින්ම තේරෙනවා ඇති මොකද්ද මේ වැඩසටහනේ පරමාර්ථය කියන එක. ඉතින් මේ වැඩසටහන සංවිධානය කරන්නේ ඔබ හඳුනන මවුන්ට් ලෙවේනියා ඔරියන්ට් සෙන්ටිනියල් ලියෝ සමාජයේ පළමු අධීර වශයෙන් තමයි මෙම ආතතිය විශ්වවිද්‍යාල සිසුන්ගේ තිබෙන මානසික ආතතිය මානසික පීඩනය මේ හැම දේ ගැනම කතා කරලා ඒක කොහොමද නැති කරගෙන ඔවුන්ගේ විශ්වවිද්‍යාල ජීවිතයට ගමනට කොහොමද ශක්තියක් වෙන්න කියන එක ගැන කතා කරන්න තමයි මේ වැඩසටහන මේ විදිහට අපි සංවිධානය කරන්නේ. ඉතින් මානසික ආතතිය කියන්නේ අපි හැමෝටම මිනිසා වෙන අපි හැමෝටම තියෙන ස්වභාවික හැඟීමක්, ස්වභාවික තත්ත්වයක්. ඉතින් ඒක හැමෝටම අඩු වැඩි වශයෙන් තියෙන්නට පුළුවන්. ඉතින් ඒ ගැන කතා කරන්න අපි ආරාධනා කරා අපේ මේ වැඩසටහනට ගෞරවයෙන් අපේ ආරාධනය පිළිගන්න එතුමන් පැමිණියා. එතුමන් තමයි ඌවවෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශක අකිල ඖෂධ භණ්ඩාර මැතිතුමන් අපි ඔහුට ආරාධනා කර එතුමන්ට ආරාධනා කර එතුමන් මේ අවස්ථාවේ රැඳී සිටිනවා. ඉතින් එතුමන් තමයි මේ වැඩසටහන ආරම්භ කරලා එතුමන්ගේ දේශනය පවත්වන්න බලාපොරොත්තු වෙමින් සිටින්නේ. ඉතින් අපි එතුමන්ට අවස්ථාව දෙමු. ආයෙත් කලින් ඔබට මතක් කරන්නට ඕනේ මේ වැඩසටහනෙන් අනතුරුව එතුමන්ගේ දේශනයෙන් පසුව ඔබට එතුමන්ගෙන් අහන්නට ප්‍රශ්න තිබේවි. ඉතින් මේ ප්‍රශ්න අහන්නත් ඔබට අවස්ථාව තියෙනවා. ඒ නිසා වැඩසටහන අවසන් වෙන තෙක් නැතුව ඉඳලා ඔබගේ ප්‍රශ්නත් එතුමන්ගෙන් අහලා ඒවත් निराකරණය කරගන්න අමතක කරන්නට එපා. ඒ පිළිබඳව මතක් කරමින් අපි නම් වැඩසටහන ආරම්භ කරමු. අකිල බණ්ඩාර මැතිතුමනි ඔබතුමන්ට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා වැඩසටහන කරගෙන යන්නට. හරි. හැමෝටම බොහොම ස්තුතියි. විශේෂයෙන්ම මාව මෙතනට සම්බන්ධ කර ගැනීම පිළිබඳව. පළවෙනිම ඔබ මා ගැන හැඳින්වීමක් කරා. ඒ වගේ මම ගැන හැඳින්වීමක් කරගන්න මේක. මොකද මම සුදුසුත් දන්නේ නැහැ මේක ආතතිය ගැන කතා කරන්න. ඉතින් මම ඌවවෙලස්ස විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශකවරයා සහ ඒ වගේම වෛද්‍ය පීඨයේ වෛද්‍ය මනෝවිද්‍යාව පිළිබඳව බාහිර කතිකාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කරනවා. ඒ වගේම තමයි මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු ශිෂ්‍ය උපදේශකවරයා. ඒ වගේම දැනට ශ්‍රී ලංකා පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිත්‍ය කතිකාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කරනවා. ඒ වගේම කන්දකාඩුව සහ සේනපුර පුනරුත්ථාපන ලබන්නන්ගේ දේශකවරයෙක් වශයෙන් කටයුතු කරනවා. ඒ වගේම ওই විදිහට ආයතන ගණනාවක කටයුතු කරනවා. ඒ වගේම ඔබ සමහරක් වෙලාවට මගේ ආටිකල්ස් කියවලා ඇති. නේද? සමහරක් අය මගේ වීඩියෝ ක්ලිප්ස් බලලා ඇති. ඉතින් ඒ නේද? ඒ දන්නව හෝ නැත මගේ කරියර තමයි ඒ මම ඔබට කිව්වේ. එතකොට
අපි අද කතා කරන්නේ නැතන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් නේද මේ කවුද මේ අකිල ඖෂධ භණ්ඩාර කියලා කෙනෙක් ඇවිල්ලා මේ ආතතිය ගැන කතා කරනවා. ඒක අපිට ඒකට ආතතිය ඒත් දන්නේ නැහැ වගේ එකක් හිතෙන්න පුළුවන් නිසා තමයි මේක ඔබ මම කැමතියි ඔබ හැමදෙනාම මේක අවසානයේදී ඒක රැඳිලා ආතතිය සම්බන්ධයෙන් තිබෙන්නා වූ ඔබට සමහරක් වෙලාවට ගැටලු ඇති අවසානයේදී අපි Q&A සෙෂන් එකකුත් මේකෙදිම ඔබට කරගන්න පුළුවන්. එහෙනම් අපි සෙෂන් එක ආරම්භ කරමු. ස්ට්‍රෙස් කියන එක. rise above stress කියන ටොපික් එක තියෙන්නේ. මේ මොන නම් වලින් ආවත් ස්ට්‍රෙස් කියන එක ගැන තමයි අපි කතා කරන්නේ. එතකොට ස්ට්‍රෙස් මේ හැමෝටම ඇති. එතකොට අපි මේකෙදී කතා කරන්න ගොඩාක්ම බරතබල කතා කරන්නේ මේ ඇකඩමික් ස්ට්‍රෙස් එක පිළිබඳව. එතකොට අපි මේක ඉංග්‍රීසි භාෂාවෙන් ස්ට්‍රෙස් කියලා හඳුන්වනවා. ඒ වගේම සිංහල භාෂාවෙන් ආතතිය, ක්ලමතය, මානසික අවපීඩන තත්ත්වයන් ওই විදිහට විවිධාකාර වෙච්ච නම් වලින් අපි මේ ස්ට්‍රෙස් එක හඳුන්වනවා. දැන් මේ ස්ට්‍රෙස් කියන එක සාමාන්‍යයෙන් අපේ ව්‍යවහාරයේ පවතිනා වූ කාරණාවක් වෙනවානේ. අපි හැම වෙලේම නිකන් එක්සෑම් එකක් ලඟ වුණාම අපිට ටිකක් වගකීම් සමුදායන් වැඩි වුණාම එතනින් එහාට ගියාම අපි සමහරක් වෙලාවට අපේ වැඩ වැඩි වුණාම මහන්සියක් දැනුනම අපි හැමෝම කියන්න පුරුදු වෙලා තියෙන මාතෘකාවක් තමයි මේ වචනයක් තමයි අයියෝ මට හැම වෙලේම ස්ට්‍රෙස්. එතකොට මේ ස්ට්‍රෙස් කියන එක අද සාමාන්‍ය ජන ව්‍යවහාරයේ පවතින අතිශය සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා. නමුත් මේක අපි හිතන තරම් සරල කාරණාවක් නෙවෙයි. ඒක ඔබ හොඳින්ම මතක තබා ගත යුතුයි. ඒකට හේතුව තමයි ඒක ඒ තරමටම දරුණු. මේ මනෝවිද්‍යාඥයන් හඳුන්වන්නේ මේ ස්ට්‍රෙස් කියලා කියන්නේ the silent killer කියලා හඳුන්වනවා. නිහඬ මාරයෙක් විදිහට හඳුන්වනවා. ඒතකොට මම මේ කියාගෙන යන කරුණ අනුව ඔබ තීරණය කරන්න මේක කොච්චර අපිට අපි ටිකක් සැලකිලිමත්ව බලන්න ඕනේද කියන කාරණාව ඔබ මේ කරුණ වලින් පස්සේ හිතලා බලන්න. right? ඒතකොට මේ ස්ට්‍රෙස් කියන එක අපේ ගොඩාක් වෙලාවට අපි හඳුන්වගන්නේ මේක ඔබ දැකලා ඇති ස්ට්‍රෙස් මැනේජ්මන්ට් කියලා තියෙනවා. කවදාවත් නැහැ ස්ට්‍රෙස් නේද? නැති කරලා දාන්න ඕනි කියන එකක් නැහැ. ස්ට්‍රෙස් මැනේජ්මන්ට් කියලා තියෙනනේ. ඔබ ගොඩාක් වෙලාවට YouTube නාලිකාරම් බලන්න, ඊට පස්සේ නොයෙකුත් ආටිකල්ස් කියවලා බලන්න හැම තැනම තියෙන්නේ කොහොමද අපි මේ ස්ට්‍රෙස් එක පාලනය කරන්න කියන එක පිළිබඳව. එහෙම නැතුව ස්ට්‍රෙස් කියන එක නැති කරන එකක් නෙවෙයි කියලා දෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා. ස්ට්‍රෙස් කියන එක යම්තාක් දුරකට මිනිස්සෙක්ට තියෙන්න ඕනේ. නේද? අපි පරිණාමය වෙමින් ඉස්සරහට එනකොට අපිට ස්ට්‍රෙස් එකක් තිබිලා තියෙනවා. හැම වෙලාවකම. එතකොට අර නිකන් එකම කාසියක දෙපැත්ත වගේ මේ ජීවිතේ ස්ට්‍රෙස් එකයි කියන එක තියෙනවා. හැබැයි ඒක කන්ට්‍රෝල් කරන්න ඕන. අපේ ජීවිතේ අපි දන්නවා හැම දෙයක්ම අපි කන්ට්‍රෝල් කරන්න ඕන. නේද? කන්ට්‍රෝල් කරන්න ඕන කියන්නේ ඒ අපි සාමාන්‍යයෙන් අපි දන්න දේ තමයි අපේ ජීවිතේ තියෙන්න ඕනේ මැදුම් පිළිවෙතක් කියන එක. මැද මාවතක් කියන එක තියෙනවා. එතකොට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි අද ගොඩාක් වෙලාවට අපිට දකින්න තියෙන කාරණාව තමයි නේද හැම තැනකම මේ මැදුම් පිළිවෙත කියන එක. එහෙම නැත්නම් මේ මධ්‍යස්ථභාවය කියන එක තුරන් වෙලා ගිහිල්ලා එක්කෝ ඒක too much වෙනවා. එහෙම නැත්නම් ඒක කිසිම දෙයක් වෙන්නේ නැහැ. නේද? ওই දෙක අතර තමයි වෙන්නේ. ඒක අතරමැදි තත්වයක තියෙන ප්‍රමාණය බොහොමත්ම අඩුයි. ඉතින් ඒක නිසා ඔබ මතක තියාගන්න ස්ට්‍රෙස් කියන එක අපේ ජීවිතේට යම් තාක් දුරකට අවශ්‍ය වෙනවා. ඒ අවශ්‍ය වෙන්නේ ඇයිද කියන එක මම ඊළඟට පැහැදිලි කරන්න. එහෙනම් මේ ස්ට්‍රෙස් අපි හැමෝටම තියෙනවා. අපි ඉපදෙච්ච දවසේ ඉඳලා අපි මැරෙන තාක් කල්ම මේ ස්ට්‍රෙස් එක තියෙනවා අපේ ජීවිතේ. දැන් ඔබ හිතලා බලන්න දැන් මම මේ ස්ට්‍රෙස් පිළිබඳව හඳුන්වලා දෙන්නේ ගොඩක් වෙලාවට ගොඩක් අය දන්නේ නැහැ ඇත්තටම ස්ට්‍රෙස් එකක් කියන්නේ මොකක්ද කියලා. ඔබ දන්නවද මේ ස්ට්‍රෙස් කියන එක වැඩි වෙන්න එක හේතුවක් තමයි
අපි හරියටම ස්ට්‍රෙස් කියන එක පොදුවේ හඳුන්වා නොගැනීම කියන එක. අපි දන්නේ නැහැ ඇත්තටම ස්ට්‍රෙස් කියන්නේ මොකක්ද කියලා. එහෙනම් පළවෙනියටම අපි කරන්න ඕනේ මොකද්ද මේ ස්ට්‍රෙස් කියන එක හඳුනා ගන්න ඕනේ. එතකොට ලේසි මේක ඇත්තටම මට ස්ට්‍රෙස් එකක් තියෙනවද කියලාවත් දැනගන්න බෑ. ගොඩක් අය දන්නේ නැහැ මට ස්ට්‍රෙස් තියෙනවා කියලා. අපි අර නිකන් කට වචෙන්ද කියනවා අයියෝ මට ස්ට්‍රෙස්. මට නම් එපා වෙලා තියෙන්නේ. නේද? ඊට පස්සේ දැන් අද වෙනකොට ඕකේ කෙලවරකම තියෙන ස්ට්‍රෙස් වල කෙලවර මොකක්ද? ස්ට්‍රෙස් වල කෙලවර කියන්නේ ડિප්‍රෙෂන්. ඩීප්ලි ස්ට්‍රෙස් තමයි ડિප්‍රෙෂන්. නේද? ඩීප්ලි ස්ට්‍රෙස් වෙනවා මිනිස්සු. එහෙම වෙන්න හොඳ නැහැ. නමුත් මිනිස්සු ස්ට්‍රෙස් වෙනවා. එතකොට මේ විදිහ දේවල් වලදී අපි ගත්තොත් එහෙම මේ ස්ට්‍රෙස් කියන එක අපි නිවැරදිව හඳුනා ගන්න ඕනේ. එහෙනම් මේ ස්ට්‍රෙස් කියන එකේදී අපි මූලික වශයෙන්ම මේ ස්ට්‍රෙස් කියන එක කොටස් හතරකට බෙදනවා. පළවෙනි එක තමයි ධන ආතතිය. අපි දැන් ඇකඩමික් ස්ට්‍රෙස් එක ගැන කතා කරන්නේ අපි උදාහරණයක් ගන්නකො දැන් මගේ ජීවිතේ දැන් එක මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තේ. එතකොට මගෙත් එක්ක හිටිය එක මගේ රූම්මේට්. ඉතින් අපි ෆස්ට් ඉයර් එකට යනකොට නේද ජේෂ්ඨ ශිෂ්‍යෙක් ඇවිල්ලා දැන් අපිට කියලා දෙනවා මල්ලි අපිට මේ උඹලට අහු වෙනවා සෙකන්ඩ් ඉයර් එකේදී සෙකන්ඩ් සෙමෙස්ටර් එකේ පාඩමක් යුනිට් එකක් social problems සමාජ ප්‍රශ්න මේක පාස් වෙන්න හරිම අමාරුයි කියලා දැන් මේ ෆස්ට් ඉයර් එකේ ගිය පළවෙනි සතිය ඇතුළතදී වගේ අපිට දැන් උපදෙස් හම් වෙනවා දැන් මගේ රූම්මේට් මොකද උනේ මේකට බය වුණා මනුස්සයා මොකද කරායේ මේද එක්තරා අර සංක්‍රාන්තික සමයක් තියෙනවනේ ওই සංක්‍රාන්තික සමයේම ගිහිල්ලා ඔය සෙකන්ඩ් ඉයර් එකේ සෙකන්ඩ් සෙමෙස්ටර් එකේ තියෙන ඔය සමාජ ප්‍රශ්න කියන නෝට් එක ඉල්ලගෙන ඇවිල්ලා කොහෙන් හරි ෆොටෝකෝපි කරන් ඇවිල්ලා දැන් පාඩම් කරනවා මේ පාඩම් කරන්නේ ෆස්ට් ඉයර් එකේ ෆස්ට් සෙමෙස්ටර් එකේ ෆස්ට් වීක් එකේ ඉඳන් මිනිහා පාඩම් කර කර ඉන්නවා දැන් ඔහොම දැන් මිනිහා සෙට් 3ක් විතර මම දැනුවත්ව පාඩම් කරා මේ සමාජ ප්‍රශ්න කියන එක. ඇයි මේ සෙකන්ඩ් ඉයර් එකේ සෙකන්ඩ් සෙමෙස්ටර් එකේ මේක ෆේල් වෙයි කියලා බයි. හරි. ඔන්න තේරුම් ගන්න ඇකඩමික් ස්ට්‍රෙස් එක. ඉතින් ඊට පස්සේ දැන් සෙකන්ඩ් ඉයර් එකේ සෙකන්ඩ් සෙමෙස්ටර් එක ආවා. ඉතින් දැන් අපිට සමාජ ප්‍රශ්න කියලා දෙන්න එකක් ඒකේ ඒ යුනිට් එක කරන ප්‍රොෆෙසර් ඉන්නවා. ඊළඟට මේ මගේ රූම්මේට් ඉන්නවා. ඇයි ඌ දැන් ඔක්කොටම කියලා දෙනවා මේක. ඇයි එක්ස්පර්ට් ඉන්නේ. ෆස්ට් ඉයර් එකේ ෆස්ට් සෙමෙස්ටර් එකේ ෆස්ට් වීක් එකේ ඉඳලා තමයි මම පාඩම් කරලා තියෙන්නේ. ඉතින් අපිට කියලා දෙනවා දැන් අපි හොඳට අහගෙන ඉන්න ඒ දෙපාරක්ම අපිට කියලා දෙනවා. දැන් අපිට ඇත්තටම සමාජ ප්‍රශ්න ෆේල් වෙයි කියලා හිතෙන්නේ නැහැ. ඉතින් ඔහොම ගිහිල්ලා දැන් ළමයි මේ එක්සෑම් එක දවස ආවා. සෙකන්ඩ් සෙමෙස්ටර් එකේ එන්ඩ් එක 2 ඉතින් මේ දැන් එක්සෑම් එකට ඉස්සෙල්ලා දවසේ මේ මගේ රූම්මේට් නැහැ පේන්න. ඊට පස්සේ එකටමයි පාඩම් කරන්න මූ නැහැ. ඉතින් යුනිවර්සිටි එක ඇතුළේ ඉඳලා මූ යනවා ආපහු එනවා පේනවා. ඉතින් මම එහුවා මොකෝ නෑ පොඩක් බඩ අප්සෙට් කියලා කිව්වා. ඊට පස්සේ ආමන් කිව්වා ආවක පොඩක් මොනවා හරි ගියන් ඊට හරියයි. ඊට පස්සේ දැන් අනිත් පොහොද එක්සෑම් එකට ගිහිල්ලා දැන් මම මේ අකව හොයනවා. මූ නැහැ. ඊට පස්සේ මං හිතුවා මොනවා හරි හදිස්සියක් වෙලා මිනිහා ඇයි කියලා මම දැන් එක්සෑම් එක ලියලා ඉවර වෙලා ඒත් මිනිහව පේන්නේ නැහැ. මං කෝල් එකක් දීලා ඇහුවා කොහෙද ඉන්නේ? අනේ මචං මම මේ ගෙදර යන ගමන් කියලා කිව්වා. මං ඇහුවා ඇයි එක්සෑම් එක ලිව්වේ නැද්ද? එක්සෑම් එක ලියන්න බැරි වුණා. මේ බඩේ කැක්කමක් ඇදිලා ලූස් මොෂන්. අන්න ඒක තමයි ස්ට්‍රෙස් කියලා කියන්නේ. ඔයාලා සමහරක් වෙලාවට මෙතන ඉන්න හැමෝම දන්නේ නැතුව ඇති.
නේද? සයිකොලොජි වල තියෙනවා සංරක්ෂණ ප්‍රයෝග කියලා. ඩිෆෙන්ස් මෙකැනිසම් කියලා. අපිට මොකක් හරි කාන්සාමේලා දෙයක් අපිට නැත්තම් බයක් මොකක් හරි තියෙනවා නම් අපේ ජීවිතේට ඒ බය නැති කරන්න අපේ ඇඟින්ම හදනවා මෙකැනිසම් එකක්. අන්නේ මෙකැනිසම් එක තමයි මේ ඇති වෙලා තියෙන්නේ. එතකොට ඒකට බාධාවක් විතර දැන් ඔබ පොඩි කාලේ ඔබට මතක ඇති අපි ඉස්කෝලේ වැඩක් කරේ නැති වුණාම අනිත් පහුවදාට ඉස්කෝලේ යන්න තියෙනවා නම් ඔන්න උදේ පාන්දර නැගිටිනකොට සහලවලා උණ ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ඒක අපි හිතලා කරන එකක් නෙමෙයි. අර තියෙන අභියෝගයට මුහුණ දෙන්න වෙන හින්දා අපේ ඇඟ ඇතුලේ අපේ මනසින් අපිට හදාලා දෙනවා ඒ විදිය දෙයක්. ඉතින් ස්ට්‍රෙස් එක නිසා මේක වෙන්නේ. එහෙනම් ධන ආතතියක් කියලා කියන්නේ මොකක්ද? දැන් අර මම කියපු සිද්ධියේ ඔය ඇකඩමික් ස්ට්‍රෙස් එක ඔක්කොම ටික පේනවා. දැන් සමහරක් වෙලාවට ඔබට නැති ලෙඩ හැදෙනව නේද එක්සෑම් එක මොන හරි එන්ඩ් එක්සෑම් එකක් ලඟ වෙද්දි. අසයින්මන්ට් එකක් දෙන්න තියෙනකොට. නේ? ගෲප් ප්‍රොජෙක්ට් එකක් හරි ඇක්ටිවිටි එකක් හරි මොනවා හරි කරන්න තියෙනකොට. ඇයි අපි ස්ට්‍රෙස් වෙලා ඉන්නේ? එතකොට මේ ධන ආතතියක් කියලා කියන්නේ අර විදිහට කල් තියා මේකට සූදානම් වීම තමයි ධන ආතතියක් කියන්නේ. ඒක හොඳයි. මම ඒකයි කිව්වේ ස්ට්‍රෙස් කියන එක නරක දෙයක් නෙමෙයි. ස්ට්‍රෙස් කියන දේ නරක කරන් තියෙන්නේ අපි විසින්. නේද? හැබැයි ස්ට්‍රෙස් කියන එක තිබ්බම අපිට කල් තියා සූදානම් වෙන්න පුළුවන්. නේ? අපි හැමෝම ස්ට්‍රෙස් වෙනවා ඒ විදිහට. අපි කියමුකෝ ඔබේ විශ්වවිද්‍යාල ජීවිතය ඉවර වෙලා ඔබ යනවා රැකියාවකට යන්න ඕනේ. ඒතකොට මුලින්ම ඔබ ඉන්ටර්න්ෂිප් එකක් හොයාගන්නවා. ඉන්ටර්න්ෂිප් එකක් හොයාගන්නකොට ඔබට තියෙන ස්ට්‍රෙස් එක. ඒ ස්ට්‍රෙස් එක තියෙන්නේ නැහැ. නේද? ඔබ ඉතින් අඳුරන දෙමව්පියෝ අඳුරන කට්ටියට සමහර වෙලාවට ඔබේ ගුරුවරුන් අඳුරන කම්පැනිස් වලට ඔබේ මිත්‍රයන් ඉන්නවනම් මෙහෙම අපි ඉන්ටර්න්ෂිප්ස් හොයනවා. ඒ ස්ට්‍රෙස් එක තියෙන්න ඕනේ නැද්ද? ස්ට්‍රෙස් එක තිබිය යුතුයි. ඔබට රැකියාවක ඉන්ටර්විව් එකක් යනකොට අපි කියමු ඔන්ලයින් ඉන්ටර්විව් එකක්. නේද? ඔන්ලයින් ඉන්ටර්විව් එකක් තියෙනවා. එතකොට දැන් ගොඩක් වෙලාවට දැන් පළවෙනි ඉන්ටර්විව් එක තියෙන ඔන්ලයින්. නේද? එතකොට මේ වර්චුවලි තියෙන ඉන්ටර්විව්ස් වලදී නේද අපි සූදානම් වෙන්න ඕනේ. නේද? ඒකට සුදුසු බෑග්ග්‍රවුන්ඩ් එකක් තෝරගෙන ඒකට සුදුසු ඇඳුමක් ඇඳගෙන ඉතින් අර මේ සමහරක් වෙලාවට අර බෑග්ග්‍රවුන්ඩ් එකකින් එක එක ශබ්ද බද්ද ඇහෙන්නේ නැති තැනක් තෝරගෙන ඉවර වෙලා එහෙම තමයි අපි සූදානම් වෙන්නේ. ඒ ස්ට්‍රෙස් එක තියෙන්න ඕනේ නැද්ද? ඒ ස්ට්‍රෙස් එක තිබිය යුතුයි. නේද? ඉතින් මේ එක දවසක් ওই විදිහට මම දැන් අපිට ඔය කතා කරනවානේ ඉන්ටර්විව් බෝඩ්ස් වලට ඉන්න. ඉතින් ඉන්ටර්විව් බෝඩ්ස් වලට ඉන්න එක දවසක දැන් එක්තරා උසස් අධ්‍යාපන ආයතනයක දැන් ළමයින්ට තියෙන ඉන්ටර්න්ෂිප්ස් වලට නෑ පර්මනන්ට් ජොබ් ප්ලේස්මන්ට්ස් වලට ඉන්ටර්විව් එකක්. මේ ඉන්ටර්විව් එකේදී වර්චුවල් තමයි දැන් අපි ගන්නෙ. දැන් අපි ඔක්කොමලා වර්චුවලි සම්බන්ධ වෙලා ඉන්නවා. දැන් එක ගෑනු ළමයෙක් ඇවිල්ලා ඉවර වෙලා ඉන්ටර්විව් එකට මුණ දෙන්න දැන් එයා මම හිතන්නේ ෆෝන් එකකින් දැන් වාඩි වෙලා ඉන්නවා. අපිට පේන සාරි කොට දාගෙන ඉන්නවා. බැරි වෙලා මොකද උනේ? මේ ෆෝන් එක බිම පැත්තට හැරුණා. බලනකොට අනේ මේ ළමයා නේද? මේ ඇඳගෙන ඉන්නේ Taman ගෙදරට ඇඳගෙන හිටපු ඇඳ මුඩින් තමයි මේ සාරි ඇඳගෙන ඉඳලා තියෙන්නේ. නේ? එතකොට එතන මොකද්ද වෙලා තියෙන්නේ? යාට ස්ට්‍රෙස් එකක් නැති වෙලා මේ මම හරියටම මේ ඔන්ලයින් ඉන්ටර්විව් එකකට කොහොමද ෆේස් කරන්න කියන එක අමතක වෙලා. සමහරක් වෙලාවට සමහර අපි දකිනවා සමහර වෙලාවට කැමරාව එහා මෙහා වුණාම සමහරක් වෙලාවට මේ කොල්ලෝ නේද? ෂෝට් එක පිටින් තමයි උඩට සුදු ෂර්ට් එකක් ඇඳගෙන ටයි එකක් දාගෙන ඉන්නේ. හැබැයි මං එහෙම නෑ දැන් ඈ. එතකොට මේ ධනාතතියක් නොමැති කමනේ. ඒ කියන්නේ අපි සූදානමක් නොමැති කම. ඒ සූදානමක් නොමැති කම හරහා අපිට ආතතියක් නැත්නම් ඒකට මම සාර්ථකව මුහුණ දෙන්න ඕනේ කියලා. ඒතකොට මොකද වෙන්නේ? මගේ කරියර් එකට ඒක ගොඩාක් හානිකර වෙනවා. ඉතින් ඒක නිසා අපි මතක තියාගන්න ඕනි කාරණාව තමයි
මගේ ස්ට්‍රෙස් එක මම කන්ට්‍රෝල් කරන්න ඕනි. හැබැයි ඒක නැති කරන්න හොඳ නැහැ. මොකද ධන ආතතියක් අවශ්‍යයි. අපි කියමු අපි ෆිසිකල් ඉන්ටර්විව් එකකට යන්න ඕනි කියලා හෙට. එහෙනම් අපි අද ඒ සර්ටිෆිකේට් ෆයිල් එක හදාගෙන නේද? ඊට පස්සේ අපිට අපි CV එකක් හදලා තියෙනවා නම් ඒ CV එකේ print out එකක් අරගෙන නේද? එහෙම තමයි අපි හදාගන්නේ. එතකොට ඒ සූදානම් අපි කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා ලෑස්ති වෙනවා ඒකට. කොහොමද ලෑස්ති වෙන්නේ? අපි කන්නාඩියත් එක්ක කතා කරනවා, අහන ප්‍රශ්න වලට උත්තර දෙන හැටි. කොහොමද අපි facial expressions තියාගන්න ඕනේ? නේද? කොහොමද මම ඇවිදින්න ඕනි? කොහොමද මම ඇඳුම් අඳින්න ඕනි? මේ හැම දෙයක්ම මතක තියාගන්න. first impression එක තමයි Tamanගේ නේද? කෙනෙක් එක්ක කතා කරද්දී first impression එක most important. ඇයි එහෙම වෙන්නේ? ඒක නිසා අපි ඒක ගැන ඇත්තටම පොඩි ස්ට්‍රෙස් එකක් තියෙනවා. හැබැයි මේ ඉන්ටර්විව් එකට ෆේස් කරනකොට මූණ නිකන් බය වෙලා නේද? ස්ට්‍රෙස් එක වැඩි වෙලා නේද? මේ මසල්ස් වෙවුලන්න අරගෙන අපි කටින් උත්තර දෙනකොට ගාලා එහෙම කියනවනේ. ඔන්න ස්ට්‍රෙස් එක වැඩි වෙලා. ඉතින් ඒක නිසා පෙර සූදානම පැවතිය යුතුයි. පෙර සූදානම් කියන එක තමයි අපි ඇත්තටම මේ ඉන්ටර්විව් එකට සූදානම් වෙන්න ඕනේ. ඒතකොට ඔය මම පොඩි උදාහරණයක් කිව්වේ ඇකඩමික්ස්ලට නේද? ඇකඩමික් කල්චර් එක ජීවත් වෙන නේද? මේකේ ඉගෙන ගන්න දරුවන්ට මූණ පාන්න සිද්ධ වෙන මේ තරුණ ප්‍රජාවට මූණ පාන්න සිද්ධ වෙන කොමන් දෙයක් තමයි ඔය ජොබ් එකකට අපි යද්දි ඉන්ටර්විව් එකට ෆේස් කරනකොට සමහර වෙලාවට අපි ජොබ් එකකින් තව අලුත් ජොබ් එකකට යනකොට අපිට ස්ට්‍රෙස් එක එනවා. ඒ ස්ට්‍රෙස් එක තියෙනවා. මොකද අපි පර්ෆෙක්ට් නැහැ. නමුත් අපි පිළිවෙලකට එතන ෆේස් කරනවා. එතකොට මෙතනදී ඇති වෙන්නේ ධන ආතතියක්. ධන ආතතියක් තමයි ඇති වෙන්නේ. ඊට පස්සේ මේ ධන ආතතිය වැඩි වුණොත් එහෙම දැන් අර මගේ මිත්‍රයාට වුණා වගේ ධන ආතතිය කියන එක එන්න වැඩි වුණොත් එහෙනම් මොකද වෙන්නේ? ඒක ඍණාතතියකට යනවා. අපි මේක කියනවා මේක chart එකක් විදිහට ගත්තොත් එහෙම අපි යම් කිසි දෙයකට දෙයක් දැන් විඳ දරා ගැනීමනේ මේ ස්ට්‍රෙස් වලදී තියෙන්නේ. අපි යම් කිසි දෙයක්කට මූණ දෙන්න පටන් ගත්තට පස්සේ අපේ ස්ට්‍රෙස් ලෙවල් එක එන්න වැඩි වෙනවා. ස්ට්‍රෙස් ලෙවල් එක වැඩි වෙලා මොකද වෙන්නේ? ඊට පස්සේ අපි මේකෙදි විඳ දරාගෙන ඉන්නවා. ඒ විඳ දරා ගන්න සීමාවක් තියෙනවානේ. අපි මෙහෙම විඳ දරා ගැනීම කෙනෙක් ලයින් එක යනවා. ඊපස්සේ මොකද වෙන්නේ? අපි වෙහෙසටපත් වෙලා අපි එන්න මෙන්ටලි ඩවුන් වෙන තත්ත්වයකටපත් වෙනවා. ඕනෙම ප්‍රශ්නයකදී ඕක තමයි වෙන්නේ. අපි හිතේ තියාගෙන ඉඳලා ඉවර වෙලා දැන් අපි ගොඩාක් වෙලාවල් ප්‍රශ්න ගැටලු තියෙනවා අපි කාටවත් කියන්න යන්නේ නැහැ. අපි ගොඩක් වෙලාවට ඒ ප්‍රශ්න විඳ දරාගෙන නේද නිකන් යකඩ වගේ ඉන්න තමයි try කරන්නේ. ඉතින් ඒක මොකටද? ඇත්තටම එහෙම ඉන්න ඕනි කියලා නියමයක් නැහැ. නේද? අපිට ඔබ මතක තියාගන්න අපිට ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අපි ඒක කාත් එක්ක හරි ෂෙයා කරන්න. ඒක මම නම් අනුමත කරන්නේ නැහැ. ලියුමක් ලියලා ඉවර වෙලා නේද? ජීවිතේ නැති කරගත්ත පස්සේ ඒ ලියුම් හම්බෙලා වැඩක් නැහැ. මම කියන්නේ අපිට ස්ට්‍රෙස් එකක් තියෙනවා නම් අපි පළවෙනියටම කරන්න ඕනේ දේ තමයි මේක මම කාට හරි ෂෙයා කරන්න. විශ්වාසවන්ත කෙනෙක්ට. නේද? නෑ එතකොට මොකද වෙන්නේ අපිට අර ස්ට්‍රෙස් කියන එක ගොඩාක් දුරට අවම කරගන්න පුළුවන්. හැබැයි විශ්වාසවන්ත කෙනෙක්ට මේක අපි කියනවා. එතකොට එහෙම නැත්නම් අපිට මොකද වෙන්නේ? අපි තනියම මේක විසඳ ගන්නවා. මට මේක තනියම කරගන්න පුළුවන්. එහෙම කියලා හිතලා අපි මේ ස්ට්‍රෙස් එක සෙල්ලම කරගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? අර ධන ආතතියක්ව තිබ්බ දේ දැන් ඔන්න පටන් ගන්නවා ඍණ ආතතියක් වෙනවා. දැන් ප්ලස් ගිය ස්ට්‍රෙස් එක දැන් මොකද වෙන්නේ? නැත්තම් පොසිටිව්ලි ගිය ස්ට්‍රෙස් එක දැන් ඔන්න නෙගටිව් වෙන්න ගන්නවා. නෙගටිව් වෙන්න ගත්තට පස්සේ මොකද වෙන්නේ? අපේ තිබෙන්නා වූ ගොඩාක් දේවල් අපිට නැති වෙනවා. අපිට අධික කලකිරීම, මහන්සිය, එතනින් එහාට පස්සේ ගියාම විඩාව, නිතරම කනස්සල්ලෙන් සිටීම, නිතරම කෝපයටපත් වීම, ඊට පස්සේ නිතරම නොරුස්සනා ස්වභාවයෙන් ඉන්න එක, ඊට පස්සේ වැඩක් පිළිවෙලකට කරන්න හිතෙන්නේ නැහැ. අනිත් අය කියන දේවල් අහන්න හිතෙන්නේ නැහැ. උදකලාව තමයි ඉන්න කැමති. එතනින් එහාට ගියාම හැම වෙලේම අඬනවා. ඔය විදිහ කරුණු කාරණාවන් රාශියක් අපිට ඔය ස්ට්‍රෙස් එක නෙගටිව් වෙන්න පටන් ගත්තට පස්සේ දකින්න හම්බ වෙනවා.
නේ දැන් ඔබට සමහරක් වෙලාවට දැන් අපි හැමෝම දැන් ස්ට්‍රෙස් කියන එක පුතා අමුතු දෙයක් නෙමෙයි. හොඳට මතක තියාගන්න. ස්ට්‍රෙස් කියන එක අමුතු නැහැ. මේ ස්ට්‍රෙස් එක අපේ ජීවිතේ තියෙන දෙයක්. හැබැයි මේක කන්ට්‍රෝල් එකක් නැති වුණාම මොකද වෙන්නේ? අර ස්ට්‍රෙස් එක ටිකෙන් ටික නෙගටිව් වෙගෙන යනවා. හරි. එතකොට ධනාතතිය, ඍණාතතිය. ඊළඟ එක තමයි ෂණික ආතතිය. දැන් මේ වෙලාවේදී නේද? ඔබට යම්කිසි මේකට මේව දේශනේ අහගෙන ඉන්නකොට ඔයාට බාධාවක් ඇති වෙනවා නම් ඔයා ෂණික ස්ට්‍රෙස් එකකට භාජනය වෙනවා. සමහරක් වෙලාවට අපිට ඔන්ලයින් දේශනවලදී ගෙදර ඉන්න ගොඩාක් අයගේ අදහස් අහන්න හම්බ වෙනවා. නේද? සමහරක් වෙලාවට සමහර දේශනවලදී දැන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයවම නෙවෙයිනේ. සමහරක් වෙලාවට නේද? අපි දැන් ගොඩාක් වෙලාවට ওই කවුන්සලින් වගේ කෝසස් වල නේද? ටීච් කරනකොට සමහරක් වෙලාවට ගෙදර දැන් වයිෆ් තමයි මේ දේශනෙට සමන් දෙන්නේ. සමහරක් වෙලාවට හස්බන්ඩ් ඇවිල්ලා කියනවා දැන් මයික් එක ඔන් වෙලා. දන්නේ නේද? මට දැන් තේ එකක් හදලා දෙනවද නැද්ද? කියලා ඔන්න අහනවා. ඊට පස්සේ තව මොනවා හරි අසභ්‍ය වචන වල මොනවා හරි කියලා ඉවරලා අහනකොට අනිත් ළමයි ඔක්කොම ටික hina වෙනවා. එතකොට ඇහෙනවා. එතකොට මොකද වෙන්නේ? ෂණික ආතතියකට පත් වෙනවා. අයියෝ මං කොහොමද දැන් ක්ලාස් එකට යන්නේ? මං කොහොමද මේ ක්ලාස් එකේදී මූණ දෙන්නේ? කොහොමද මිනිස්සුන්ට? අනේ මං ගැන මොනවා හිතුවත් දන්නේ නැහැ. ෂණික ආතතිය. දැන් සමහර කලාවට නේද? යුනිවර්සිටි වල සමහරක් ස්ටුඩන්ට්ස්ලා අපි ළඟ එනවා අනේ සර් මට බයයි. මම මෙහෙම ගියාට පස්සේ මන් දිහා බලනවා ඇති කියලා. නේද? ඒ කියන්නේ මම ඉතින් අහන්නේ නැහැ ඔයා රුක්මනී දේවිද කියලා. රයිට්? මේ ඉතින් සමහරක් වෙලාවට එහෙම බයක් තියෙනවා. ඒකත් ස්ට්‍රෙස් එකක්. ක්ෂණිකව ස්ට්‍රෙස් වෙනවා. සමහරක් වෙලාවට ඔබෙන් ලෙක්චරර් කෙනෙක් මොනවා හරි ප්‍රශ්නයක් අහපුවාම එහෙම ප්‍රශ්න අහනවා අඩුයි. හැබැයි ප්‍රශ්නයක් අහුවුන් පස්සේ ඔබට ඒකට උත්තර දී ගන්න බැරි වුණොත් ඔබ ස්ට්‍රෙස් වෙනවා. ක්ෂණිකයි ඒක. සමහරක් වෙලාවට ඔය ගොඩාක් මම දැකලා තියෙනවා. බස් වල යද්දී කන්ඩක්ටර් සමහරක් වෙලාවට ඇඟට ගොඩ වෙනවනේ. ඒතකොට අපිට පොඩි ලැජ්ජාවක් එනවා නේද? අයියෝ ඇයි අපෝ මේ මිනිහා මගෙත් එක්ක මේ අරගන්නේ නේ කියලා වගේ එකක් අපිට හිතෙනවා. ඒතකොට ඒක ක්ෂණිකයි. ක්ෂණික ආතතියක්. මතක තියාගන්න. ඒතකොට මේ ක්ෂණික ආතතියින් වලට අපි ජීවිතේ හැම වෙලේම මුහුණ දෙනවා. ඒ හැම වෙලේම මුහුණ දීමත් එක්ක අපි මේ ස්ට්‍රෙස් කියන එක අපේ ජීවිතේ ක්ෂණිකව ඇති වෙන්න පුළුවන්. ඔයා බස් එකට යනකොට බස් එකනේ අපි හැමදාම කියනවා අපි පාරට ආවොත් තමයි බස් නැත්තේ. අපි පාරට ආවොත් තමයි ත්‍රී වීලර් එකක් නැත්තේ. අපි පාරට ආවොත් තමයි අපි එළියට බැස්සොත් තමයි වහින්නේ. ඒ මොකක්ද ක්ෂණික ආතතියක්. අපි ඒක හිත ඉන්නවද? අයියෝ බලන්නකෝ මේ මම අද එළියට බහිනකොට වැස්සනේ. ඊට පස්සේ හෙටක් හිතනවා අයියෝ ඊයේ වැස්සනේ. ඊට පස්සේ ලබන සතියේ හිතනවා අයියෝ ගිය සතියේ අර දවසේ අඟහරුවාද වැස්සනේ. එහෙම හිතනවද අපි? එහෙම හිතන්නේ නේද? ඒව ක්ෂණිකයි. ක්ෂණිකව ඇති වෙලා අර නිකන් අර පෙන බුබුලක් වගේ උඩට ඇවිත් විඳලා යන්න එපා වගේ පෙන බුබුලක් වගේ ඇති වෙලා නැති වෙලා යනවා. ක්ෂණිකයි. හොඳට මතක තියාගන්න. right? එහෙනම් අපි කතා කරා ධනාතතිය, ඍණාතතිය, ක්ෂණික ආතතිය. ඊළඟ ආතතිය තමයි ටිකක් දරුණු. ටිකක් නෙවෙයි ඒක සැරටම දරුණු. ඇයි මේ එහෙම දරුණුයි කියලා කියන්නේ? ඒකේ සිද්ධ වෙන්නේ දැන් ආතතිය කියන දේ ක්ෂණිකව ඇති වෙච්ච ආතතිය ඊට පස්සේ මම ධන ආතතියකට ගන්නවා ඊට පස්සේ ඍණ ආතතියකට ගන්නවා ඊට පස්සේ මම මේක හිත ඉන්නවා දැන් අපි කියමුකෝ මෙහෙම කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මෙහෙම එයාට සමහරක් වෙලාවට ඇකඩමික් කරගන්න බැරි වෙයි කියලා එයාට ලොකු බයක් තියෙනවා නේද ඉතින් සමහරක් වෙලාවට සෙමිස්ටර් එක පටන් ගත්ත දවසේ ඉඳලා ස්ට්‍රෙස් වෙනවා දැන් සමහර කලාට සමහර ළමයි ඉන්නව නේද එහෙම එක ලෙක්චර් එකක්වත් කට් කරන්නේ නැහැ එයා යනවා එක ලෙක්චර් එකක් හරි කට් කරන්න උනොත් එහෙම මොකද වෙන්නේ එයා ස්ට්‍රෙස් වෙන්න ගන්නවා සමහර කලාවට මේකෙදි දැන් ඇකඩමික් දැන් අපි ඇකඩමික් කල්චර් එකක ඉන්නකොට මේ එඩියුකේෂන් නෙවෙයි ළමයි තියෙන්නේ සබ්ජෙක්ට් එකම නෙවෙයි අපිට තියෙනවා එක එක මැටර්ස් දැන් අපි ගම්කෝ විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අතර තියෙන එකක් තමයි රිලේෂන්ෂිප් මැටර්ස් කියන ඒවා. එතකොට ගොඩාක්ම අපිට දැක් ගන්න පුළුවන් වෙන්නේ ඒ විදිහේ මැටර්ස්. එතකොට ওই විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ තියෙන මේ පෙම් හබ ගත්තොත් එහෙම ඕවා නිසා ගොඩාක් වෙලාවට මේ ළමයි ස්ට්‍රෙස් වෙනවා. නේද? ඉතින් ස්ට්‍රෙස් වෙලා ඉවර වෙලා දැන් සමහරක් වෙලාවට ඔන්න දැන්
ගෑන් ළමෙක් ඉන්නවා මේ ගෑන් ළමයාට බූට් එක තියලා ඉවර වෙලා මේ එයාගේ පෙම්වතා මොකද කරන්නේ තව ගෑන් ළමෙක් එක්ක සෙට් වෙනවා. දැන් ඔන්න මේ ගෑන් ළමයා අද හිතනවා අයියෝ බලන්නකෝ මං ලස්සන නැතුවද මේ මිනිස්සයා වෙන එකක් පස්සේ ගියේ කියලා වගේ හිතනවා. ඊට පස්සේ හෙටත් හිතනවා ඒක. ඊට පස්සේ ඊළඟ දවසේ හිතනවා අයියෝ මගේ ඇඟ මේ ෂේප් එක නිසාද මේ මිනිහම අවදාලා ගියේ මගේ ලව් එක මදි වෙලාද කියලා වගේ ඕවා හිත හිත ඔන්න දැන් දවස් දෙක තුනක්ම ඔකට අඬ ඉන්නවා. දවස් දෙක තුනක් නෙවෙයි ඉතින් සාමාන්‍ය ඉතින් මාසයක් විතර අඬනවානේ ඔකට. ඉතින් අඬලා ඉවර වෙලා මොකද කරන්නේ? සමහරක් වෙලාවට උදේට තන්න, දවල්ට තන්න, රැට තන්න. ඊට පස්සේ සමහරක් වෙලාවට කවුන්සලර්වත් හම් වෙනවා ගිහිල්ලා. නේ? එතකොට සමහරක් වෙලාවට Tamanට ළඟම යාළුවෙක්ට ෂෙයා කරන බලන්නකො මේ මිනිහ මට කරපු වැඩේ මට බූට් එක දීලා අර කිල්ලත් එක ගියානේ කියලා එහෙම කියනවා. එතකොට මෙතනදි මොකද්ද වෙන්නේ? අපේ ස්ට්‍රෙස් එක වැඩි වෙනවනේ. ස්ට්‍රෙස් එක වැඩි වෙලා අපිට එක එක දේවල් හිතනවා කලකිරීලා ජීවිතේ ගැන කලකිරෙනවා. සමහරක් අය නේද? Tamanගෙන් පලි ගන්නවා. Tamanට හර්ට් කරගන්නවා. සෙල්ෆ් හාමින් කියලා තියෙන්නේ. Tamanට හානි කරගන්නවා. කොහොමද Tamanට හානි කරගන්නේ? නේද? අත් කකුල් කපා ගන්නවා. සමහරක් අයගේ දැන් අපි ගත්තොත් එහෙම බ්ලේඩ් එකක් අරන් කපාන යනවා. කාටද දෙන්නේ? Tamanට. ඒකේ මොකද්ද කරන්නේ? මගේ පීඩනය කියන එක මගේ ඇඟින් යවා ගන්න. මතක තියාගන්න. අනුන්ට ආදරය කරන්න කලින් ළමයි Tamanට ආදරය කරන්න. මේ මම දැන් කවදාවත් ඔබ දැන් මම මේකද කියලා දෙනවා සතිමත් බව කියන එක අවසානයේට ටෙක්නික්ස් වලට මම කියලා දෙන්නම්. එතකොට දැන් මෙතන කවුරු හරි ඉන්නවද? දැන් අනිත් අයට අපි ආදරය කරනවා මෙතන ඉන්න හැමෝටම ලව් affairs තියෙන්න පුළුවන්. නේද? ලව් affairs ඇති ඔබ හැමෝටම. හැබැයි ඔබ ඒ අයට මාර ආදරෙත් ඇති. නේද? තරුණ කාලේ ඕවා කරන්න බෑ. එතකොට දැන් ආදරෙත් වෙන්නේ නැති. හැබැයි ඔබ කවදාවත් ඔබට ආදරෙවි කියලා තියෙනවද? නිකන් රැට නිදා ගන්න ඇඳට ගියාට පස්සේ right අනේ S2 මෙහෙම අත ගගා කියන S2 අනේ S2 ඔයා නම් ෂෝයි යන්නේ ඔයා මාරු මට ලස්සන රූප පෙන්නනවා ඔයා ඔය සමහරක් වෙලාවට ඉතින් කියනවා ඇති එහෙම ස්තුතිවන්ත වෙනවා ඇති ඇහැට හැබැයි හැම වෙලෙම අර ඩේලි ලයිෆ් එකේදී අපි එහෙම ස්තුතිවන්ත වෙන්නේ නෑනේ අනේ S2 ඔයා මාරු ඔයා පට්ටයි යන්නේ ඔයා මට ලස්සන රූප පෙන්නනවා කියලා අපි ස්තුතිවන්ත වෙන්නේ නැහැ අනේ නහය ඔයා නම් මරු නහය ඔයා හරි සුදු නහය අනේ ඔන්න කියලා මෙහෙම නහයත් හොලවලා ස්තුතිවන්ත වෙනවද නැහැ අනේ කට ඔයා නම් මරු කට නේද ඔයා මට වචන අනිත් කට්ටියත් එක්ක සංනිවේදනය කරන්න කමියුනිකේෂන් වලට ඔයා මට උදව් වෙනවා ඔයා නම් පට්ට කටක් මෙයා කියලා එහෙම කියනවද නැහැ අනේ කන ඔයා මට ලස්සන සින්දුවක් සවනවා ඊයේත් මං සින්දුවක් ඇහුවා නේද ඒක නිසා ඔයා පට්ටයි කන කියලා කියනවද නැහැ අපි ස්තුතිවන්ත වෙන මොනවද සුදු හැබැයි ස්තුතිවන්ත වෙන්නේ නැහැ ඇයි මේ එන ස්ට්‍රෙස් එකේදී සමහරක් වෙලාවට අපිට රිද්ද ගන්න හිතනවා සුයිසයිඩ් කරගන්නවා මිනිස්සු ඇයි මිනිස්සු සුයිසයිඩ් කරගන්නේ මිනිස්සු සුයිසයිඩ් කරගන්නේ පුතා Taman කෙරේ ස්වයං ගෞරවයක් නැති වුණා ඒක පළවෙනි ස්ට්‍රෙස් වීමේ දිගුකාලීන ප්‍රතිඵලයක් නේද පළවෙනියට ස්ට්‍රෙස් වෙච්ච එකට එයා විසඳුමක් ගත්තේ නැතිකොට ඒක ගැන හිතලා ඒක දිගුකාලීන ආතතියක් දක්වා වැඩි වුණාට පස්සේ මොකද වෙන්නේ ඩීප්ලි ස්ට්‍රෙස් වුණාම ડિප්‍රෙෂන් කියන එක හැදෙනවා ડિප්‍රෙෂන් විෂාදය නේද මානසික අවපීඩන තත්ත්වය එහෙනම් මතක තියාගන්න මම හිතනවා ඔබට ආතතිය කියන වචනය දැන් තේරෙන්නේ නැති කියලා මොකද ආතතියක් ගැන අපි ඇකඩමික් ස්ට්‍රෙස් එකක් ගැන කතා කරන්න කලින් පොදුවේ අපිට තිබෙන්නා වූ කාරණාවන් පිළිබඳව කටයුතු කරන්න මේ දැනගෙන ඉන්න ඕනේ එහෙනම් මේ ස්ට්‍රෙස් එක හරිම වැදගත් වෙනවා අපේ ජීවිතේට. ඇයි ඒ වැදගත් වෙන්නේ? අපි මේ ස්ට්‍රෙස් එක පිළිබඳව දැනගෙන හිටියොත් අපිට අපි ස්ට්‍රෙස් වෙන එක නවත්ත ගන්න පුළුවන්. ස්ට්‍රෙස් වෙන එක නවත්ත ගන්න පුළුවන්. අපි දන්නවා මේ ස්ට්‍රෙස් එක එනමයි කියන එක. නේද? ඔබට දැන් අපි ගමුකෝ ඇකඩමික් ස්ට්‍රෙස් එක ගැන. එතකොට ඇකඩමික් ස්ට්‍රෙස් එකේදී දකින්න ලැබෙන කරුණු කාරණාවන් ප්‍රධාන වශයෙන් 4ක් දකින්න ලැබෙනවා.
ඇකඩමික් ස්ට්‍රෙස් එකක. පළවෙනි කාරණාව තමයි අපි heavy workload. අපිට අසීමිත බරක් පැටවෙනවා ඇත්තටම ගත්තොත් එහෙම මේ ඇකඩමික් වලදී. නේද? ඒක හැමෝටම පොදු කාරණාවක් වෙනවා. හැම විශ්වවිද්‍යාලයකටම හැම රටකටම මොකද ඇකඩමික් කෙනෙක් කියන කෙනාට එයාට ලොකු වර්ක්ලෝඩ් එකක්. සාමාන්‍යයෙන් අපේ රට ගත්තොත් එහෙම අවුරුදු 4ක ස්පෙෂල් කෝස් එකක් නේ යන්නේ. නැත්නම් ජෙනරලි අවුරුදු 3ක්. එතකොට මේකෙදී කෙනෙක්ට ඇත්තටම දරා ගන්න බැරි වෙන විදිහට වර්ක්ලෝඩ් එක පැටවෙනවා. සමහරක් වෙලාවට දැන් අපේ රටේ ගත්තොත් එහෙම සමහරක් වෙලාවට අපි උද්ඝෝෂණ, වැටවර්ජන එතනින් එහාට ගියාම ළමයින්ගේ මොනවා හරි දේවල් ප්‍රශ්න ගහගෙන ඔහෙමත් තියෙනවනේ දැන් නේ. එතකොට ඔය කාරුණු කාරණාවන් නිසා ඔන්න දැන් සතියක් දෙකක් මේක වහලා තියන්න වෙනවා. එහෙම ඒ වගේදී මොකද වෙන්නේ? මේ සෙමෙස්ටර් එක දිග වැඩි කියලා කොට කරන්න වෙනවා විවිධ අවශ්‍යතාවයන් මත. ඒතකොට මොකද වෙන්නේ? එන්න වර්ක්ලෝඩ් එක වැඩි වෙනවා. ඒකෙන් මොකද වෙන්නේ? ඔබට ස්ට්‍රෙස් එක වැඩි වෙනවා. නේද? උදේ 8ට පටන් ගත්තම සමහරක් වෙලාවට හවස 5-6 වෙනකන් ලෙක්චර්ස්. ඒතකොට මොකද වෙන්නේ? එක දිගටම මේ ලෙක්චර්ස් වල ඉඳලා මොකද වෙන්නේ? ඒක Tamanට ස්ට්‍රෙස් එකක් වෙන්න පුළුවන්. මොකද මේ අපි ගන්නෙ දැනුමනේ. නේද? මේ දැනුම තමයි අපි ගන්නෙ තනින් ගන්නෙ දැනුම. එතකොට මේක ලෝඩ් කරන්න පටන් ගත්තට පස්සේ මොකද වෙන්නේ? මේ මොලේට ඒක දරා ගන්න බැරුව යනවා. ඒතර මොකද වෙන්නේ? අපිට දැන් ඔන්න අපි කියනවා අපිට මාරු විදියට ස්ට්‍රෙස්. අයියෝ මට නම් එපා වෙලා තියෙන්නේ. ඔහොම කියලා කියනවා. ඉතින් ඒක නිසා මතක තියාගන්න ඔබ අපේ ජීවිතේ මේ ස්ට්‍රෙස් කියන එක තියෙනවා. නේ? එතකොට පළවෙනි කාරණාව තමයි heavy workload කියන එක. exam, mid exams, quizzes, group projects, එක දේවල්, assignments මේව ගත්තම අපිට ස්ට්‍රෙස් එකක්. අපි ස්ට්‍රෙස් වෙනවා. දිගටම ස්ට්‍රෙස් වෙනවා. එතකොට අපි මේවා තනින් මොකද කරන්න ඕනේ? අපිට දැනගෙන ඉන්න ඕනේ මගේ සීමාව මොකක්ද කියන එක. ඊට පස්සේ දැන් උදේ ඉඳන් හවස වෙනකන් ලෙක්චර්ස් වල ඉඳලා ඉවර වෙලා ඊට පස්සේ අපි මොකද කරන්නේ? සමහරක් වෙලාවට අපි නිදහසේ ඉන්නේ නැහැ පැය දෙකක් තුනක් වගේ. නේද? කාත් එක්ක දැන් සමහරක් ස්ටුඩන්ට්ස් දැන් මම මගේ විශ්වවිද්‍යාලක ඒ කියන්නේ විශ්වවිද්‍යාල ආශ්‍රය කියන එක පටන් අරන් දැන් අවුරුදු 16ක් 17ක් වෙනවනේ. ඒතකොට මට විශ්වවිද්‍යාල දෙකක එක්ස්පීරියන්ස් එක තියෙනවනේ. ඒතකොට මම දකිනවා සමහරක් ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා නේද? බෝඩිමෙන් ලෙක්චර් හෝල් එකට ලෙක්චර් හෝල් එකෙන් බෝඩිමට. වැඩිම වුණොත් යන තව තැනක් තමයි කෑම කඩේට. එතකොට ආයෙ කොහෙවත් යන්නේ නැහැ. මූණ බලන්නේවත් නැහැ. නේද? ඇඟේ හැප්පිලා ගියත් ඒක මූණ බලන්නේවත් නැහැ. මොහේ යනවා. ලෙක්චර් හෝල් එකකින් බෝඩිමට නැත්නම් හොස්ටල් එකකින් ආපහු සැරයක් ලෙක්චර් හෝල් එකකින් බෝඩිමට. එහෙම නේද? ඉතින් ඔයාලා දන්නව ඇති මේක. එතකොට මේක අපි තේරුම් ගන්න ඕනි කාරණාව තමයි අපිට දැන් අපි සමහරක් වෙලාවට assignment එකක් දාලා තියෙන online submit කරන්න. ඒ submit කරන්න යද්දි සමහරක් වෙලාවට නේද signal නැහැ. ওই පහුගිය දවස්වල online ඉගෙන ගනිද්දී අපිට ගෙදර ගෙවල් වලින් ඉඳන් ඉගෙන ගන්න සිද්ධ වුණා නම් මොකද වෙන්නේ? සමහරක් වෙලාවට signal නැතුව යනවා. සමහරක් වෙලාවට ඇත්තටම signal නැහැ. නේද? එතකොට coverage නැති නිසා නේද network issues නිසා අපිට මොකද වෙන්නේ? ඒක submit කරන්න බැරුව යනවා. දැන් අපේ සමහරක් වෙලාවට ගොඩක් වෙලාවට ගොඩාක් ළමයි කරන්නේ ඩෙඩ්ලයින් එක තියෙන දවසේ අපි කියමුකෝ අද රෑ 12න් තමයි ඩෙඩ්ලයින්. දෙවෙනිදා අප්‍රේල් 2 රෑ 12න් පස්සේ මේක ක්ලෝස් වෙනවා. අපේ ළමයි මොකද කරන්නේ? 11:45ටත් නෙමෙයි 55ට විතර තමයි මේක assignment එක අප්ලෝඩ් කරන්න ගන්නේ. අර ට්‍රැෆික් එක වැඩි වෙලා මොකද වෙන්නේ? ඔන්න දැන් අප්ලෝඩ් වෙන්නේ නැහැ. සමහරක් වෙලාවට නිදි මතේ ඕක අප්ලෝඩ් කරන්න. දැන් අප්ලෝඩ් වෙලා කියලා හිතලා ඉවරලා මොකද කරන්නේ? සෙන්ඩ් කරා කියලා හිතාගෙන මේ දැන් මේල් එක දාන්න හදිස්සියටනේ.
මොකද වෙන්නේ? මේල් එක දාන්න හදිසියට සබ්ජෙක්ට් එකක් දාන්නෙත් නෑ. ඔහේ සෙන්ඩ් කරලා දාන්න. ඊට මොකද වෙන්නේ? එහෙම සෙන්ඩ් කරන්න එපා. එහෙම සෙන්ඩ් කරාම ඒක ස්පෑම් වෙනවා. නේ? සබ්ජෙක්ට් එකක් නැතුව මේල් එකක් දාපුවා. එතකොට ඒ විදිහට දැන් දාලා තියෙන්නේ. ඉතින් මේල් එක ගිහිල්ලා නැහැ. ඔන්න දැන් ඒක අපි දැන් හිතන්නේ මේල් එක ගිහිල්ලා ඇති කියලා. ඔන්න දැන් ඒ අසයින්මන්ට් එකේ රිසර්ච් එකේදී තමයි දන්නේ අසයින්මන්ට් එක ගිහිල්ලා නැහැ. සමහරක් වෙලාවට ඉතින් ඔය බැච් එකලා කියනවා මේ ඔයා දාලා නැහැ කියලා කිව්වම ඔන්න පොඩ චෙක් කරලා බලන්න. නේ? එතකොට මේ වර්ක් ලෝඩ් එක වැඩි වීම නිසා අපි කිසිම ප්ලෑන් එකක් නැතුව ජීවත් වීම නිසා අපි තේරුම් ගන්න ඕනි කාරණාව තමයි සෙමෙස්ටර් එකක් ආවට පස්සේ මම මේ සෙමෙස්ටර් එක ප්ලෑන් කරගන්නේ කොහොමද? මේ සෙමෙස්ටර් එකේදී අපිට තියෙන වැඩ මොනවාද? දැන් අපි කරන්නේ ඇකඩමික් වැඩ විතරක් නෙවෙයිනේ. අපි එක්ස්ටර්නල් කරිකියුලම් ඇක්ටිවිටීස් ගොඩාක් කරනවා එක්ස්ට්‍රා. නේද? එතකොට අපි සමහරක් වෙලාවට ක්ලබ්ස් වල වැඩ කරනවා වෙන්න පුළුවන්, ක්ලබ්ස් වල ඉවෙන්ට් තියනවා වෙන්න පුළුවන්, ඩිපාර්ට්මන්ට්ස් ඉවෙන්ට් තියනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය ඔයාලගේ ශිෂ්‍ය සංගම් වල ඉවෙන්ට්ස් අරව මේවා යනවා නේද? එක එක යුනිවර්සිටිස් වල යනවානේ. ඒතකොට ඒවා තියෙන්න පුළුවන්. ඒතකොට මේවත් එක්ක මොකද වෙන්නේ? මට ඇකඩමික් බැලන්ස් කරගන්න බැරුව යනවා. ඒකෙන් මම ස්ට්‍රෙස් වෙනවා. සමහරක් වෙලාවට අර එක්සෑම් එක අනවුන්ස් කරපු දවසේ ඉඳලා තමයි හොයන්න ගන්නේ. ඒත් නෑ. සමහරක් වෙලාවට අර දෙනවනේ 2 weeks මේ එක්සෑම් එකට කලින් නේද? ස්ටඩි ලීව් දෙනවනේ. ස්ටඩි ලීව් එකේ තමයි නෝට්ස් හොයන්නේ. ස්ලයිඩ්ස් එක හොයන්නේ. මචං මෙහෙමයි ස්ලයිඩ්ස් නැද්ද? මෙහෙමයි මට මේවා මිස් වුණා ඔක්කොම වැඩ මේ සැරේ අර ඉවෙන්ට් එක තිබුණා. මේ ඉවෙන්ට් එක තිබුණා කියලා ඉවර වෙලා මොකද වෙන්නේ? අර ටික ගොඩ ගහගන්න. ගොඩ ගහගෙන ඔන්න හොයනවා. ඉතින් සමහරක් වෙලාවට අපි ළඟ එනවා අනේ බලන්නකෝ සර් මට මේ මගේ වැඩ නිසා මගේ වැඩ කියන්නේ නැහැ සර් බලන්නකෝ ඩිපාර්ට්මන්ට් එකේ වැඩ අරකේ වැඩ මේකේ වැඩ ඒක නිසා මට මේකේ නෝට්ස් ටික නැහැනේ කියලා ඉවර වෙලා එයා බොරි වෙන්න ගන්නවා. නේද? ඒ බොරි වෙලා සමහරක් වෙලාවට නේද? සමහරක් අය ඉන්නවා යුනිවර්සිටි ඇවිල්ලත් නැහැ. නේද? කට් එක දාලා ලෙක්චර්ස් ගිහිල්ලත් නැහැ. ඔන්න එනවා අපි හොයාගෙන. අනේ බලන්නකෝ සර් මොකක් හරි බොරු වැඩක් කියාගෙන යනවා නේ. නේද? අනේ බලන්නකෝ මේ සර් මං අසනීප වුණා. මම මෙහෙම මෙන්ටල් ඉෂුව එකක් තිබුණා කියලා අරව මේව කියලා ඉවර වෙලා අර අපේ රෙකමෙන්ඩේෂන් අරන් යනවා. ඉතින් ඒ ඇයි මේ අපි ස්ට්‍රෙස් අපි ප්ලෑන් එකක් නැතුව වැඩ කරන එක. ඒක නිසා මතක තියාගන්න සෙමෙස්ටර් එකක් ආවම ඒ සෙමෙස්ටර් එකේදී මූලිකම දේ තමයි පුතා ඒ සෙමෙස්ටර් එකට විතර නෙමෙයි අපි ජොබ් එකේදී අපි ඩේලි රූටින් එකේදී අපිට ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. අපේ දවස ප්ලෑන් කරගන්න ඕනේ. අපි එහෙම වුණාම අපිට ස්ට්‍රෙස් එක අඩු වෙනවා. සමහරක් වෙලාවට ඒක කරගන්න බැරි වුණාම ස්ට්‍රෙස් වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න අපිට ස්ට්‍රෙස් එක මැනේජ් කරනකොට මේ ස්ට්‍රෙස් එකට අපිට ස්ට්‍රෙස් එක කන්ට්‍රෝල් කරගෙන ඉස්සරහට යන්න පුළුවන් පළවෙනිම දේ තමයි අපි ප්ලෑන් එකක් ඇතුව ජීවත් වෙන එක. ඒක අතිශය වැදගත් වෙනවා. ප්ලෑන් එකක් කියන එක. එතකොට මේ ප්ලෑන් එකක් ඇතුව ජීවත් වෙන එක ඇතුලේ අපිට පුළුවන් නම් සෙමෙස්ටර් එක ප්ලෑන් කරගන්න. මේ සෙමෙස්ටර් එකේ මට තියෙන අඩුම ගානේ දැන් අපිට තියෙන සබ්ජෙක්ට්ස් මොනවාද? මේ යුනිට් වල මොනවාද තියෙන්නේ? මේකේ මොනවාද අපිට තියෙන අසයින්මන්ට්ස් තියෙන්නේ මොනවාද? ගෲප් ඇක්ටිවිටීස් මොනවාද තියෙන්නේ? ක්විස් දෙන්නේ මොනවාද? ඒව පිළිබඳ ස්ටඩි එකක් කරලා ඉවර වෙලා මට මෙන්න මේවා තමයි තියෙන්නේ කියන එකවත් දැනගෙන ඉන්න ලොකු දෙයක්. දැන් සමහරක් ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා. සමහරක් වෙලාවට තමන් පාස් ෆේල් සබ්ජෙක්ට් ටිකවත් දන්නේ. තමන් පාස් ෆේල් සබ්ජෙක්ට් ටිකවත් දන්නේ. දැන් මිසර්ට අහන්න බැරිද එක්සෑම් එකේ? මගේ ජොබ් එකේ තියෙන දෙයක් නේ ඔබ. නේද? නිරන්තරයෙන් ඇවිල්ලා අපිව මුණ ගැහෙනවනේ. ඒතකොට සමහරක් වෙලාවට මම අහනවා හරි ඔයා මේ ගිය සෙමෙස්ටර් එකේ සබ්ජෙක්ට්ස් කීයක් කරාද? දැන් සබ්ජෙක්ට්ස් 8ක් තිබිලා තියෙනවා. මෙයා කියනවා 6යි තිබුණා. ඒතකොට කීයක් පාස්ද? අරක පාස් මේක පාස් මං අහනවා දැන්. හරි 8ක් නම් ලිව්වේ 8න් කීයක් පාස්ද? මතක නෑ සර්. එතකොට මොකද වෙන්නේ? අපි ප්ලෑන් එකක් ඇතිව නෙවෙයි ජීවත් වෙන්නේ. එතකොට යා මං ඉස්සරහා හිටගෙන ඉන්නේ මේ ස්ට්‍රෙස් එක නිසා. හැබැයි මේ ස්ට්‍රෙස් එකට පාර කපාගෙන තියෙන කවුරු විසින්ද? තමන් විසින්ම. අය වෙන කෙනෙක් නෙවෙයි ඒකට බබු කියන්නේ. තමන්ම තමයි. ඒක නිසා මතක තියාගන්න. ආතතිය කියන එක ඇති කරගන්නේ තමන්. එහෙනම්
ඔන්න මම දැන් පළවෙනි එක කිව්වා අපේ ඇකඩමික් ස්ට්‍රෙස් එක ඇති වෙන පළවෙනි එක මොකද්ද? heavy workload. එහෙනම් ඔයාලා මින් පස්සේ එක්සෑම් එකක් කියන එක කටමැදට එනකන් ඉන්න එපා. නේද? මේ අත ළඟට මෙනකන් ඉඳලා ඉවර වෙලා පාඩම් කරන්න ගන්න එපා. ඒ සබ්ජෙක්ට් වල Tamanගේ එක එක ස්කිල්ස් නේ තියෙන්නේ. සමහරක් අයගේ මැත්ස් පාර්ට් එක හොඳයි, සමහරක් අයගේ ඇනලයිසින් පාර්ට් එක හොඳයි. ওই විදිහට තියෙනවා Taman සුවිශේෂී වෙච්ච දක්ෂතා. එතකොට ඔබ කරන්න ඕනි දේ තමයි මට මේක අමාරුයි නම් මම ඒකට වැය කරන්න ඕනි කාලේ වැඩි කරන්න. හැබැයි අපි මොකද කරන්නේ? අපිට අමාරු දේවල් අපි නොකරමින් ඉන්නවා. සබ්ජෙක්ට් එකක් ගත්තත් මට ඒක අමාරුයි නම් මොකද වෙන්නේ? මම ඒක ගැන නොසලකා හරිනවා. ඒක ගැන අපි තව උනන්දු වෙන්න try කරන්නේ නැහැ. නේ? මේක ඔබ පිළිගන්න වැඩි. එතකොට මොකද වෙන්නේ? මට මේ සබ්ජෙක්ට් එක කොහොමද දරුව යනවා. ඇයි ඒ? ඊට පස්සේ අවසානට අනේ මට මේක ස්ට්‍රෙස් මට මේ සබ්ජෙක්ට් එක බෑ මට ස්ටැට් බෑ මට මේක බෑ නේද මට එච්චර සේ ටයිප් දේවල් ලියන්න බෑ මගේ ඉංග්‍රීසි හොඳ නැහැ නේද මට ඉංග්‍රීසි අවුලක් තියෙනවා එහෙම කියලා එක එක දේවල් කිය මේ මොකද්ද මේ විසඳ ගන්න යන්නේ ඔබට තියෙන ස්ට්‍රෙස් එක ඒක නිසා මතක තියාගන්න ප්ලෑන් එකක් ඇතුව තමන්ගේ සෙමිස්ටර් එක හදාගන්න ඔබ මම මේ කියන ඒවා ඉතින් ප්‍රැක්ටිකලි කරලා බලන්න ආසෙන් දෙයිද නේ ඒක නිසා ඒක තමයි පළවෙනි එක ඊළඟට අපි දෙවෙනි එක විදිහට සලකන්නේ high expectations කියන ඒවා අපි ගොඩාක් වෙලාවට අපින් බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා දැන් මම වුණත් නේද දැන් අපි ගමුකෝ දැන් මම කියන සාධකය අරන් බලන්නකෝ ඔබට ආවේනික වෙච්ච දේවල් ඔබ සමහරක් වෙලාවට ගොඩාක් දේවල් වලට ප්‍රෙෂර් වෙනවා අයියෝ මට මේක කරගන්න බැරි වෙයි මම කොහොමද මේක කරගන්නේ සමහරක් වෙලාවට ඔබේ ජීවිතේ මේ ඇකඩමික් දේවල් විතරක් නෙමෙයි සමහරක් වෙලාවට ඔබෙන් නේද අපෙන් ගොඩක් වෙලාවට අනිත් බාහිර පාර්ශ්වයෙන් බලාපොරොත්තු වෙනවා වැඩි as a student නේ එතකොට අපි ස්ටුඩන්ට් කෙනෙක් වශයෙන් පේරන්ට්ස්ලා අපෙන් බලාපොරොත්තු වෙනවා lecturers-ලා teachers-ලා අපෙන් බලාපොරොත්තු වෙනවා වැඩිහිටියෝ අපෙන් බලාපොරොත්තු වෙනවා බාහිර සමාජය අපෙන් බලාපොරොත්තු වෙනවා අපිත් එක්ක ඉන්න මිතුරුවෝ අපෙන් දේවල් high expectations තියනවා මිනිස්සු ගොඩාක් දේවල් බලාපොරොත්තු වෙනවානේ ඒ කියන්නේ සමහරක් වෙලාවට නේද දැන් දෙමව්පියෝ බලාපොරොත්තු වෙනවා ඔබට ෆස්ට් ක්ලාස් එකක් තියෙයි කියලා බැරිනේ හැබැයි අපි ස්ට්‍රෙස් වෙන්න ගියාම මොකද වෙන්නේ සමහරක් වෙලාවට ඒ දෙමව්පියන්ට අවබෝධයක් නැති වෙන්න පුළුවන් මේ ඇකඩමික් දේවල් පිළිබඳ. එතකොට අපි තේරුම් කරගන්න ඕනි දේ තමයි අම්මේ මෙහෙමයි මේකේ තියෙන දේවල් අමාරුයි. එහෙම නැතු හරි අම්මේ මෙන්න මෙහෙමයි කියලා එහෙම කියලා හරියන්නේ නැහැ. දැන් මම උදාහරණයක් කියන්නම්. දැන් එක ස්ටුඩන්ට් කෙනෙක් right දැන් අවුට් වෙලා එයාගේ ෆස්ට් ඒ කියන්නේ එයාගේ බැච් එක අවුට් වෙලා අවුරුදු දෙකක් වෙනවා. හැබැයි මේ ළමයා දැන් දවසක් දැන් මේ ළමයා ඉතින් අවුරුදු දැන් රිපීට් වෙලා මෙයාගේ සබ්ජෙක්ට්ස් කීපයක් ඉතින් ඒක පාස් කරගන්න උන් සබ්ජෙක්ට් කීපයක් නෙමෙයි සබ්ජෙක්ට් 20ක් විතර මේ ඉතින් මෙයා මේක හදා ගන්නකම් ගෙදරට කියනවා මේ මගේ තාම ඉවර නෑ බලන්න උද්ඝෝෂණ නිසා වහනවා අරකද මේකද කියලා මූ කට්ටි පැන ඉන්න. ඉතින් දවසක් මෙයාගේ දෙමව්පියෝ හොයාගෙන ඇවිල්ලා. මෙයාව. මේ යුනිවර්සිටි එකට අර ඉස්කෝල වලට යන පිස්ස. ඒ විදිහට හොයාගෙන දැන් යුනිවර්සිටි එකට ඇවිල්ලා දැන් මගේ ළඟට ආවා. ඉතින් පළවෙනිටම ඔය ඔෆිස් වලට ගිහින් ඉවර වෙලා දැන් මගේ ළඟට ඇවිල්ලා කියනවා සර් මේ අපේ එකා ඉන්නවා නේද? අපේ එකා කිව්වලු මේ සෙමෙස්ටර් එකේ දුන්නේ නැහැ කියලා අර ලෙක්චරර්ස්ලා ටිකට බැන ඉන්නවා. බලන්නකො මේ ලෙක්චරර්ස්ලා පේපර් ටිකවත් අපිට බලලා දුන්නේ නැහැ. අම්මේ බලන්නකො අර නිකන් රිපෝට් එක දුන්නේ නැහැ කියලා අපි පොඩි කාලේ කියනවා නේද? අන්න ඒ විදිහට. ඇයි මේ? අපිට නිවැරදිව මේක ප්ලෑන් කරගන්න බැරි වෙච්ච නිසා. සහ අපෙන් දෙමව්පියෝ බලාපොරොත්තු වෙනවා highly මෙයා මාර විදිහට වැඩ කරා. ඇත්තට ඉතින් වැඩ කරපු ළමෙක්ට මේ ඉන්නේ නේද? A levels වලට හොඳ රිසල්ට්ස් අරගෙන එහෙම තමයි එන්නේ. එහෙම ඇවිල්ලා ඉවර වෙලා මේ විදිහට නටන්න පටන් ගත්තට පස්සේ මොකද වෙන්නේ?
හරි ප්ලෑන් එකක් නැතුව සමහරක් අය ඉන්නවා මම ලව් කිරීමට උපන්නේ මේ වගේ ආපු දවසේ ඉඳලා කරන්නේ ඒක විතරයි. නේද? නිකන් මොන හරි රියස් එකක් තිබ්බා වගේ. ඒකත් ඉතින් ස්ට්‍රෙස් එකක් තමයි. ඒක සමහර වෙලාවට ස්ට්‍රෙස් රිලීස් කරගන්න දෙන්න පුළුවන්. හැබැයි ඒක ඇකඩමික් ලයිෆ් එකේදී අපි හැම දෙයකටම යම්කිසි ප්ලෑන් එකක් අපි සැලසුමක් අනුව අපි කාලසටහනකට අනුව වැඩ කරන්න බැරි නම් ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි තුන්වෙනි කාරණාව ටයිම් මැනේජ්මන්ට් කියන එක. ටයිම් මැනේජ්මන්ට් ඉෂුස් කියන එක ගොඩාක් වෙලාවට තියෙනවා. දැන් මම රිසර්ච් එකක් කරලා තියෙනවා ළමයි ඔය මේ යුනිවර්සිටි ස්ටුඩන්ට්ස් ලගේ ආහාර පුරුදු ගැන ආහාර සහ ආතතිය අතර සම්බන්ධයක් තියෙනවා කියලා. ඕකෙදි අහුවෙච්ච දෙයක් තියෙනවා තමයි මට. දැන් මම ඉතින් උදේට නේද බලාගෙන ඉන්නවා දැන් මේ ළමයි දැන් කොහොමද විශේෂයෙන්ම මම ඕක නිරීක්ෂණය කරන් ගත්තේ දැන් ආහාර රටා ගැන දැනගන්න මම කැන්ටින් එකට වෙලා ඉන්නේ. ඉතින් මම කරේ කැන්ටින් එකට වෙලා මම දැන් වාඩි වෙලා ඉන්නවා දැන් ලෙක්චර්ස් සාමාන්‍ය පටන් ගන්න 8ටනේ. දැන් ළමයි 7:00 වෙනකොට ඔය සාමාන්‍ය විදිහට තමයි ළමයි එන්නේ යන්නේ කැන්ටින් එකේ ලොකු රෂ් එකක් නැහැ. හැබැයි 7:50 විතර වෙනවා නේද ළමයි. ගොඩක් වෙලාවට මේක මේ තරහ වෙන්න එපා මෙතන මේ ගෑන් ළමයි වැඩිපුර හිටියට. නේද? සමහරක් වෙලාවට ඔයාලත් මේක කරනවා ඉතින්. අර ඇහැරිලා නේද? දැන් ගෑන් ළමයි ගොඩාක් වෙලාවට කියන එක තමයි අනේ ඉතින් අපි නිදාගන්නේ කසාද බඳිනකම් විතරයිනේ. දැන් ගෙදර අම්මා කතා කරත් යකෝ නැගිටහම් මේ වෙලා ගිහිල්ලා තියෙන පස්ස පැත්තට අවුව වෙටනකන් නිදාගන්න කියලා කිව්වට ආයෙත් උරු කියනවා අනේ අම්මේ කසාද බඳලා ගියාට පස්සේ ඉතින් හස්බන්ඩ් ඔහොම නිදාගන්න දෙන්නේ නැහැ. හස්බන්ඩ්ගේ අම්මා ඔහොම නිදාගන්න දෙන්නේ නැහැ. ඒක නිසා අනේ අම්මේ ඔයාලා යට තිද්දිවත් මට මෙහෙම නිදාගන්න දෙන්න කියලා එහෙම. ඉතින් සමහර කාලේ 8ට නම් ලෙක්චර් එක තියෙන්නේ 7:00 තමයි නැගිටින්නේ. නැගිටලා දඩිපිට ගාලා ඔය ඇඟේ තියෙන කෑලි මේ හොද ගන්නවා මොකක් හරි තියෙන ඇඳුමක් දා ගන්නවා ඊට පස්සේ ඉන්නේ කැන්ටින් එකට දුවගෙන එනවා ඇවිල්ලි ඉවර වෙලා ගන්නම මොකද්ද අපි කියමු සොසේජ් බන් එකක් ගන්නවා අරගෙන ඕකත් කකා තමයි ලෙක්චර් හෝල් එකට යන්නේ නේ ඒතකොට වැරදි ආහාරමේ පුරුදු නිසා අපිට ස්ට්‍රෙස් එක ඇති වෙනවා නේ අධික පිෂ්ඨමේ කාබෝහයිඩ්‍රේට් අධික ආහාර ගැනීම ගොඩක් වෙලාවට ෂෝට් ඊට්ස් වල තියෙන පිෂ්ඨේනේ කාබෝහයිඩ්‍රේට්. එතකොට මේවා ගැනීම නිසා මොකද වෙන්නේ? එකක් තමයි මේ ශාරීරික වශයෙන් මේක හොඳ නැහැ. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම ඒක ස්ට්‍රෙස් ඇති වෙන දෙයක්. හොඳට මතක තියාගන්න. ආහාරමේ පුරුදු නිසා අපිට මේක අපේ ටයිම් මැනේජ්මන්ට් ඉෂුව එකක් නේ. අපිට ලෙක්චර් එක අටට තියෙනවා නම් නේද හොස්ටල් එකේ තියෙන වොෂ්රූම්ස් ගානත් අපි දන්නවා නම් බෝඩින් ප්ලේස් එකේ තියෙන වොෂ්රූම්ස් ගානත් අපි දන්නවා නම් ඒකේ ඒක පාවිච්චි කරන ටයිම් ගැන දන්නවා නම් අපි කලින් ඒක ලෑස්ති වෙලා ඉන්නවා නම් අපිට ස්ට්‍රෙස් එකක් නැහැ. නමුත් අපි 7:00ටම ඔක්කොම සෙට් එකම වොෂ්රූම් යන්න ගියාම මොකද වෙන්නේ? හැම වෙලේම ගැටුම්. ස්ට්‍රෙස් එකක් නෙමෙයිද? ඒක නිසා මතක තියාගන්න. අපි ටයිම් එක මැනේජ් කරන්න ඕනේ. ටයිම් එක මැනේජ් කරන එක ඇතුලේ ගොඩාක් වෙලාවට ගොඩාක් දේවල් අපිට ලබා ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙනම් අපිට බැලන්ස් කරන්න පුළුවන් අපේ ස්ටඩීස්. නේද? අපි ලෙක්චර් අවර්ස් කොච්චරක්ද? අපි දවසකට පාඩම් කරන්නේ කොච්චරක්ද? නේද? අපිට එක්ස්ට්‍රා වැඩ තියෙන්නේ කොහොමද? ඒක අපි ප්ලෑන් කරගන්නේ කොහොමද? මගේ පර්සනල් ලයිෆ් එකට මම දවස වෙන් කරන්නේ කොහොමද? වෙලාව වෙන් කරන්නේ කොහොමද? මේ හැම දෙයක්ම ටයිම් මැනේජ්මන්ට්. අද ගොඩාක් වෙලාවට මේ යුනිවර්සිටි ස්ටුඩන්ට්ස් ලගේ ස්ට්‍රෙස් එක වැඩි වෙන්න ප්‍රධානතම කාරණාවක් තමයි ටයිම් මැනේජ් කරන්නේ නැතිකම. ඒකම ඊට පස්සේ අපි වැඩිහිටියෙකු වුණාම අපි මේ මහා සමාජයට නිදහස් වෙලා ගියාමත් ඒක අපිට විවිධාකාර වෙච්ච තැන්වලදී දකින්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් මතක තියාගන්න. ඔබේ ස්ට්‍රෙස් එකට මම කිව්වා පළවෙනි එක ඔබේ heavy workload එක. second one high expectations. third one time management issues. Right? Time management issues. එතකොට ඔයා ටයිම් එක මැනේජ් කරගන්න. නේද? ඒක පුරුද්දක් වශයෙන් තියාගන්න. ඉන්ටර්විව් දැන් සමහරක් වෙලාවට අපි දකිනවා සමහර ළමයි ඉන්ටර්විව් එකට යනවා. අපි කියමු කොළඹ තියෙන්නේ. කොළඹ 4 තියෙන්නේ. ඔය කොහොල්ලු පිටිය බම්බල පිටි පැත්ත වෙන්න තියෙන්නේ. දැන් මෙයා නෑ දැන් අපි කියමුකෝ එයා මොකද්ද එන්නේ කොහේ හරි ඉඳලා ඇවිල්ලා ඉවර වෙලා දුර ඉඳලා ඇවිල්ලා
කොහේ හරි තැනක නැවතිලා ඉඳලා දැන් උන්න උදේ 10ට තමයි තියෙන්නේ. අපි කිමුකෝ එයා ඇවිල්ලා නවතිනවා කොළඹ හෝමාගම වගේ පැත්තට. දැන් උදේ 10ට තියෙන්නේ ඔන්න දැන් එයා යන්න පටන් ගන්න උදේ 9යි කාලට. දැන් අතන්ට යනකොට කීය වෙනවද? අඩුව පැය එකක් යනවනේ. දැන් ඔන්න ඊට පස්සේ මොකද කරන්නේ? දාඩිය පෙරාගෙන යනවා ඉන්ටර්විව් එකට. එතකොට ඉන්ටර්විව් එකේදී මේ කොහේ ඉඳන්ද මේ කඩාපාත් වෙච්ච එකක් කියලා ඉවරලා දාඩිය පෙරාගෙන ඇඳුමත් අවුල් වෙලා කොණ්ඩෙත් අවුල් වෙලා තෙහෙට්ටු පාටයි ඒ වදිවට අහන ප්‍රශ්න වලට බය වෙලා මේ ඔක්කොම ටික දකින්න හම්බෙනවා. එහෙම වුණා මොකද වෙන්නේ? ඔබට ඉන්ටර්විව් එකේ සමහර වෙලාවට ඔබ ෆේල් වෙන්න පුළුවන්. ඔබව තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔබව ප්‍රතික්ෂේප වෙලා යන්න පුළුවන්. ඇයිද? අපිට ටයිම් මැනේජ්මන්ට් නැති නිසා. සමහරක් වෙලාවට සමහර ස්ටුඩන්ට්ස් එක්සෑම් එකකටත් එහෙම වෙනවා. එක්සෑම් එක ලියනකොට මේ අර සමහරක් වෙලාවට උදේට තමයි ඔක්කොම ටික බලන්නේ. ඒ බලනවා විතර නෙවෙයි සමහරක් වෙලාවට අමතක වෙලා දාගෙනත් යනවා මේ ෆෝන් එකත් සාක්කුවේ ඊට පස්සේ මොනවාද අර බලන්න ගත්ත ෂෝට් නෝට්ස් එකත් සාක්කුවේ. සමහරක් අය ඉතින් ඒක හිතලම කරනවා වෙන්නත් පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට අමතක වෙලා ඒකත් දාන යනවා. ඉතින් අර මේ විභාග ශාලාවේදී ඕක අහුවෙලා තව ප්‍රශ්න. ඉතින් ඒක නිසා මතක තියාගන්න ටයිම් මැනේජ් කරගන්න. ඔබ මතක තියාගන්න මේක අපේ පර්සනල් ලයිෆ් එකට මාර වැදගත්. ටයිම් මැනේජ්මන්ට් කියන එක. නේද? මේක අඩුම ගානේ ළමයි Tamanගේ සෙක්ස් ලයිෆ් එකට මාර වැදගත්. ටයිම් මැනේජ්මන්ට් ගොඩාක් මිනිස්සු try කරන්නේ නේද? මේ ටයිම් එක වැඩි ප්‍රමාණයක් මේ බිහේවියර් කියන ඉලත වෙන්නේ. ඒක ටයිම් මැනේජ්මන්ට්. ඒකයි කියන්නේ මේ ටයිම් මැනේජ්මන්ට් කියන්නේ මේ ටයිම් ටේබල් එකක් හදාගෙන ඉවරලා ඉන්න එක නෙවෙයි. අපි ටයිම් එක මැනේජ් කරන්න ඕනේ. එහෙනම් යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් ප්‍රධාන වශයෙන්ම මුණ දෙන එකක් තමයි ටයිම් මැනේජ්මන්ට් නැතිකම. අපි ඉපදිච්ච දවසේ ඉඳලා කියන්නේ නැහැ ඉතින්. හැබැයි අපිට තේරෙන වයසක ඉඳලා අපි ටයිම් ටේබල් එකකට අර ඔබට මතක ඇතිනේ ඉස්කෝලේ පන්ති ගහලා තිබ්බ ටයිම් ටේබල් එක. සිංහල ගණිතය පරිසරය විද්‍යාව නේද? ඉංග්‍රීසි අරෝමියෝ කී ගහන. එහෙම වැඩ කරලවත් ළමයි ඒ ඇටිටියුඩ් එක අපිට එන්නේ නැහැ. කාලසටහනට අනුව වැඩ කරන්න ඕනේ කියන එක. ඒක නිසා පළවෙනි දේ තමයි ඔබට ටයිම් එක මැනේජ් කරනකොට කොහෙද ළමයි ටයිම් එක මැනේජ් කරන්න පුළුවන් හොඳම තැන? මම A levels කරනකොට මට උගන්වපු එක සර් කෙනෙක් හිටියා. මම ඔහු ඉතාමත්ම ගෞරවයෙන් මතක් කරනවා. ඉතින් එතුමාගෙන් මං දවසක් ගිහිල්ලා ඇහුවා සර් ටයිම් එක මැනේජ් කරන්න ඕනි මට. මේක මං කොහොමද හදාගන්නේ? මොකද්ද මම කරන්න ඕනි? එයා කියපු දේ තමයි ඔයා උදේට টয়ලට් එකට ගියාට පස්සේ ටයිම් එක මැනේජ් කරන්න එතන ඉඳන් කියලා කිව්වා. දවසේ තියෙන දැන් ඔයාලා මේ මං කිව්වයි කියලා එහෙම මේව කරන්න එපා. හැබැයි එක සැරයක් කරලා බලන්න. හරි? එතකොට එයා කියපු දේ තමයි හැබැයි එතනට ෆෝන් එක උස්සන් යන්න එපා. එතකොට ඉතින් නේද දැන් අපි ගොඩාක් වෙලාවට වොෂ්රූම් එකට යනකොට ඒකට ෆෝන් එක උස්සන් ගිහින් ඉවරලා TikTok Facebook ඔක්කොම නිවුස් ෆීඩ්ස් එක බලන්නේ එතන ඉඳන්. එහෙම කරන්න එපා. ඔබ නේද වොෂ්රූම් එකට යනකොට ඒක නිදහසේ යන්න. එතනට ළමයි නිදහසේ යන්නේ. ඔතනට ගිහින් ඉවරලා නේද? තමන්ගේ වැඩේ කරගන්න ඉන්න ගමන් කල්පනා කරන්න මට අද දවසේ තියෙන වැඩ මොනවාද? නේද? හරි. මට අද මේ ලෙක්චර්ස් දෙක තියෙනවා. හරි. ඒක මම කොහොමද මැනේජ් කරගන්නේ? ඊට පස්සේ දවල් 12ට තියෙනවා මීටින් එකක්. ඒකට මම යන්නේ කොහොමද? ඊට පස්සේ කාලා ආපහු එකට ලෙක්චර් එක. එහෙනම් ඒක මැනේජ් කරගන්නේ කොහොමද? ඊට පස්සේ හවසට යන්න තියෙනවා ගර්ල් ෆ්‍රෙන්ඩ් බොයි ෆ්‍රෙන්ඩ් හම්බ වෙන්න. ඒක මැනේජ් කරගන්නේ කොහොමද? හවසට ෆිල්ම් එකක් බලන්න යන්න තියෙනවා. නේද? ෆිල්ම් හෝල් එකට ගිහිල්ලා බොක්ස් එකේ ඉඳන් පත්තිනි බලන්න තියෙනවා. හරි? ඔය විදියට එක එක අපිට තියෙන ප්ලෑන්ස් ටික ඒකේ ඔයා ස්පෙસિෆයි කරගන්න හිතින්. ඊට පස්සේ ආපහු ඇනලයිස් කරන්න මේකෙන් මම මොනවාද අද දවසේ ඇත්තටම කරන්න ඕනි දේවල් තියෙන්නේ. අද මේ වැඩේ දාගත්තොත් මට කරගන්න පුළුවන් වේද? අද දවසේ දැන් අපි කියමුකෝ දුර බැහැර ප්‍රදේශයක ඉන්න කෙනෙක්. එහෙනම් මම අද උදේට මතක් කරලා බුකින් එක දාගන්න ඕනේ. බස් එක යනවා නම් ඒක බස් තියෙන්නේ කොයි වෙලාවටද කියලා දැනගන්න ඕනේ.
හැම එකටම තියෙනවා ටයිම් මැනේජ්මන්ට්. නේද? අපි ඉපදෙනකොටම පුතා අපිට කේන්දරයක් හදනවනේ. ඒ කේන්දරේ තියෙන ටයිම් එකනේ. එතන ඉඳලා අපි මැරිච්ච වෙලාවත් දානවනේ ටයිම් එකක්. ඒ හැම එකම ටයිම්. ටයිමින් එක තමයි සිද්ධ වෙන්නේ. නේද? ඉතින් ඒ ටයිමින් එක දැන් අපිට විශේෂයෙන්ම අපි මේ ශ්‍රී ලංකාව වගේ රටවල් වල එක එක චාරිත්‍ර වාරිත්‍ර සිරිත් ඕවා ටයිම් එකට නැකත් කියයි අරවා කියයි මේවා කියයි ඒ හැම දෙයක්ම හදන්නේ මේ ටයිම් එකත් එක්ක. ඒතකොට ටයිම් එකෙන් අපිට ගැලවෙන්න බෑ. කාලය කියන එකෙන් ගැලවෙන්න බෑ. එහෙනම් මේ කාලය කියන එක අපි මැනේජ් කරන්න ඕනේ. නේද? අපිට කාලය කියන එක මැනේජ් කරනකොට සමහරක් වෙලාවට අපිට එක්සෑම් කාලේට අපිට හිතනවා මේ පැය 24 මදි කියලා. නේ? දැන් මම ඔබට කෙටි ක්‍රමයක් කියලා දෙන්නම්. අපි කියමුකෝ ඔබට මාසයක් ඕනේ නැහැ. ඔබට මම කියන්න ඔබට මාසෙට දවස් ඔබ දන්නවද අපි කියමු සාමාන්‍යයෙන් දවස් 30යිනේ තියෙන්නේ. ඔබ දන්නවද මේක දවස් 31ක් කරගන්න පුළුවන් අපිට. ඒ කියන්නේ 31 ඉන දවස් නෙවෙයි. කොහොමත් අපිට දවසක් වැඩි කරගන්න පුළුවන්. ඒ කොහොමද දන්නවද? ඔබ දවසකට අපි කියමුකෝ ඔබ පාඩම් කරන වෙලාවල් ඊට පස්සේ දැන් හැමෝම කියන දෙයක් තමයි දැන් ওই ස්ට්‍රෙස් එක මම ඊළඟට ටෙක්නික්ස් ගැන ඔබට කියලා දෙනවා. එතකොට අපි ස්ට්‍රෙස් එක නැති කරගන්නකොට ප්‍රධානම දෙයක් තමයි අපිට මෙඩිටේෂන් හෝ එහෙම නැත්නම් එක්සර්සයිස් වලට හෝ සතියකට අඩුම ගානේ දවස් 4ක්වත් වෙන් කරලා තියන්න ඕනේ කියන්නේ. හැබැයි අපි කියන දේ තමයි මට ඕකට වෙලාවක් නැහැ. වෙලාවක් නැහැ කියලානේ කියන්නේ. එතකොට අපිට පුළුවන් දැන් මම ඔබට කියන්න අපි කොහොමද මේ දවසක් වැඩි කරගන්නේ කියලා. මාසෙට තියෙන දවස් 30යි නම් තව දවසක් වැඩි කරගන්නේ කොහොමද කියලා මම ඔබට කියන්න. ඒක හරි ලේසි. දවසක් වැඩි කරගන්න අපිට පුළුවන් නම් දවසට අපිට ඔබ හිතන්නකෝ විනාඩි 45ක් ඔබ වෙන් කරනවායි කියලා. ඒ කියන්නේ ඔබ නිදා ගන්න එකෙන් පැය කාලක් කප්පාදු කරලා ඉවර වෙලා ඒක ඔන්න අමතරව එකතු කරගන්න. right? ඊට පස්සේ ඔබ සමහරක් වෙලාවට සෝෂල් මීඩියා වල ඉන්න කාලෙන් පැය කාලක් වෙන් කරලා ඔන්න දැන් පැය භාගයක් ඉතිරි දවසකට. ඊට පස්සේ ඔබ තව පැය කාලක් කොහෙන් හරි ඉතුරු කරගන්න. එතකොට විනාඩි 45යි. හරි. එතකොට විනාඩි 45ක් නෙමෙයි අපි කියමුකෝ පැය භාගේ ඉතුරු කරලා ඉවරලා පැයක් කරයි කියලා. දවස් 24 යනකොට ඔබට තව දවසක් ඇවිල්ලා ඉවරයි. අපි ඔක හිතන්නේ නැහනේ. නේද? ඔබ අන්න ඒක ප්‍රයෝජනයට ගන්න. Taman කැමති දෙයක් කරන්න. විනෝදාංශික නිරත වෙන්න. නේද? නොයෙකුත් දේවල් මම පසුවට ඔබට කියලා දෙන්න. එතකොට මේ ටයිම් එක මැනේජ් කරන්න. ටයිම් එක මැනේජ් නොකළොත් එහෙම අපිට මොකද වෙන්නේ? අපේ ඒක පුරුද්දකට යනවා. දැන් සමහර වෙලාවට අපේ රටේ ඉඳලා තියෙනවා නම් මේ සමහර නායකයෝ උදේ සෙෂන් එකට එනවා කියලා එන්නේ හවස 2ට 3ට. ඉස්සර දැන් ඔය ඇත්තටම 90 දශකයේ වගේ කාලවල වලදී ඔය වෙලාවට වැඩ කරන්නේ නැති එක අපේ රටේට අර නිකන් බද්ධ වෙලා තිබුණ ලේවලට. තේරුණාද? අපේ හරි. දැන් නැද ඉතින් හිටපු ගමන් නේද? දාන් වෙනවා ඩූම් වෙනවා ඕවම තමයි. right? අපි ආපහු යමු. ඊටර මම කියාගෙන ආවේ අපිට
සමහර අය හිටියා නිකන් අපේ ලේවලට බද්ධ වෙලා තිබුණ මේ වෙලාවට වැඩ නොකර ඉන්න කියන එක. තේරුණාද? එතකොට මෙහෙම දේවල් වෙනකොට ඒ කියන්නේ අපිට ටයිම් මැනේජ්මන්ට් කියන එක ඒක නිසා අත්‍යවශ්‍ය වෙන දෙයක්. right? ඒක නිසා මතක තියාගන්න අපි ටයිම් එක මැනේජ් කළ යුතුමයි. right? ඒක මතක තියාගන්න. අපේ පර්සනල් ලයිෆ් එකට මේක ගොඩාක් වැදගත් වෙන කාරණයක් වෙනවා ඒක නිසා. ඊළඟ එක තමයි සෝෂල් ප්‍රෙෂර් එක. ඒක නිසා යුනිවර්සිටි විශ්වවිද්‍යාල ශිෂ්‍යයා ස්ට්‍රෙස් වෙනවා. නේද? එතකොට සමහරක් වෙලාවට දැන් අපි දැන් පුද්ගලයන් අතර තිබෙන්නා වූ තරඟය. දැන් අද ගොඩාක් වෙලාවට ෆස්ට් ක්ලාස් වලට සෙකන්ඩ් අපර්ස් වලට නේද ක්ලාස් එකක් කියලා කියනවා. ඒතර ක්ලාස් එකක් ගන්න මාර කම්පිටිෂන් එකක් තියෙනවා. නේද? ජොබ් එකකට යනකොට මෙන්න මෙහෙම කරන්න ඕන කියලා යුනිවර්සිටි ස්ටුඩන්ට්ස් අතර තරඟයක් තියෙනවා. නේ? එතකොට මේ පියර් කම්පිටිෂන් එක සමපදස්ත කණ්ඩායම් එක්ක තියෙන කම්පිටිෂන් එක බලපානවා ස්ට්‍රෙස් එකට. ඒ වගේම තමයි සමහරක් වෙලාවට එයාට හිතෙනවා එයාගේ ෆියුචර් එක ගැන. නේද? ඔයාගේ අනාගතයේදී ඔයාලට ජොබ් එකක් ලැබෙයිද? අද අපේ රටේ ගොඩක් වෙලාවට ওই ප්‍රශ්නේ තියෙනවානේ. නේ? එතකොට සමහරක් වෙලාවට අපිට හිතෙන්න පුළුවන් මට මේ ඩිග්‍රී එක කරගෙන යන්න පුළුවන් වේද? මම කොච්චරක් දුරට මේක මේන්ටේන් කරගෙන යනවද? මට සමහරක් වෙලාවට එක එක්සෑම් එකක් ලියන්න බැරි වෙච්ච ගමන් මොකද වෙන්නේ? මට මම ප්‍රෙෂර් වෙනවා. එක සබ්ජෙක්ට් එකක් ලියන්න බැරි වුණාම මොකද වෙන්නේ? ප්‍රෙෂර් වෙනවා. එතකොට මේ ප්‍රෙෂර් එක සහ සෝෂල් ප්‍රෙෂර් එක. මොකද දැන් එහෙම වෙලා ඉවර වෙලා මම දැන් සමහරක් වෙලාවට මුළු ගමෙන්ම ඔහු විතරයි යුනිවර්සිටි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මුළු සමාජයේ මේ අපට ගමේ ඉන්න මිනිස්සු ඔක්කොම එක්ස්පෙක්ට් කරනවා මාර ලොකු දේවල් මේ මිනිස්යාගේ. ඒක ඇතුලේ මොකද වෙන්නේ? පුතේ ඔයා දැන් හොඳට පාස් වෙලා නේද? ලොකු මහත්තයෙක් වෙලා එන්න ඕනේ මේ ගමට කියලා ඉවරලා දැන් සෝෂල් එක්ස්පෙක්ටේෂන්ස්. වගේම සෝෂල් ප්‍රෙෂර් එකක් එනවා. දැන් සමහරක් වෙලාවට ඔය කාලයක් තිබුණා ඒකේ නේද ඔය සමාජවාදී පක්ෂවල මිනිස්සුන්ට ගමකට එන්න බෑ. දැන් සමහරක් වෙලාවට මේ ගමේ මිනිස්සු හිතාගෙන ඉන්නේ මෙයා විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ සමාජවාදියෙක් වෙනවා කියලා. නේද? ගමට එන්න නැහැ. ඉතින් බයිනවා. නේ? අපි අතිම බයිනවා. බලන්න මේ රට කනවා. අරකද මේකද කියලා අපිත් එක බයිනවා. නේද? මේ හැමදාම උද්ඝෝෂණය කරනවා. හැමදාම කඳුළු ගෑස් කනවා. අරකද මේකද කියලා මේ සෝෂල් ප්‍රෙෂර් එකක් තියෙනවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට. නේද? ඔබ ඒක තේරෙනවා ඇති. සමහරක් වෙලාවට ඕක දැන් ඒක එකක්. සමහරක් වෙලාවට දැන් අද කල්චර් එකක් හැදිලා තියෙනවා මේක ඔබ පිළිගන්නේ නැති සමහරක් වෙලාවට මේ විශ්වවිද්‍යාලයේ ඉන්න ශිෂ්‍යෙක් ශිෂ්‍යාවක් කියලා කියන්නේ සමහරක් වෙලාවට මේ සමාජය හිතන්නේ වෙනමම ක්‍රමයකට. ඕන් ගන්න. නේද? සමහරක් වෙලාවට ජනතාවගේ බදු මුදල් වලින් ඉගෙනගෙන සමාජයට මෙහෙවරක් නොකරන නේද? ජනතාවගේ බදු මුදල් නාස්ති කරන ඒ විදිහට තමයි මේක හංවඩු ගන්න. එහෙම නෑ ඇත්තටම. නේද? අද අපේ රටේ රාජ්‍ය සේවය වේවා වෙන පෞද්ගලික අංශය වේවා මේ හැම තැනකම නේද? මේකේ උඩම ලෙවල් එකේ ඉන්න මිනිස්සු ඇත්තටම මේ විශ්වවිද්‍යාලවල ඉගෙන ගත්ත ළමයි. ඒක ඒ හිතන එක වැරදි. නමුත් සෝෂල් ප්‍රෙෂර් එකක් තියෙනවා උන්ට. මේ අපේ සල්ලි වලින් ඉගෙන ගන්න. එහෙම තමයි කියන්නේ. එතකොට මේ ප්‍රෙෂර් එකත් ඔබ දරාගෙන ඉන්න ඕනේ. එතකොට මෙන්න මේ ප්‍රෙෂර්ස් හතර සහ ඔබේ ෆියුචර් එක. නේද? ඔබේ අනාගතය පිළිබඳව තිබෙනා වූ අවිනිශ්චිතතාවය. ඔබ දන්නවා අපේ රටේ මේ ස්ට්‍රෙස් එක නිසා නේද? මේ තරුණ අසහනය නිසා සමහර කාලවලදී තරුණයෝ මේ අරගල වලට පැටලලා තියෙනවා. ඒ වගේ ඇතුලේ ඔවුන්ගේ ජීවිත පවා හිමි වෙලා තියෙනවා. නේ? ඉතින් මේ විදිහ දේවල් වලදී මේ පීඩනය නිසා ඒක නිසා ස්ට්‍රෙස් කියන එක ඇතුලේ මෙන්න මේ කරුණු කාරණාවන් ටික අපි ගොඩාක් ස්ටඩි කරලා තියාගන්න ඕනි කාරණා. ඊටම මම ඊළඟට කතා කරන්න උත්සාහ කරන්නේ මේකෙදි මේ ස්ට්‍රෙස් එකේදී ඔබට දැනෙන දේවල්. දැන් මේවා හොඳට මතක තියාගෙන ඔබ self analyzing එකක් කරගන්න මේවා ඔබට තියනවාද කියන එක. පළවෙනි එක තමයි මනසට දැඩි පීඩාකාරී තත්ත්වයක් ගෙනෙන. මගේ තියෙන එක්ස්පීරියන්ස් එක තමයි ගොඩාක් වෙලාවට යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලාට
මිග්‍රේන් අනේ සර් ඔළුව රිදෙනා හැම වෙලේම ලෙක්චර්ස් එන්න හිතෙන්නේ නැහැ නේද හැම වෙලේම මට පීඩනයක් දැනෙනවා ඔළුවට ඒ වගේම තමයි මේකත් එක්ක අපිට ස්ට්‍රෙස් එක දැනෙන්න පටන් ගත්තට පස්සේ අපේ මස් පිඩු වල වේදනාවක් ඇති වෙනවා ශරීරය වෙවුලන්න පටන් ගන්නවා ඊට පස්සේ නිකන් බඩ පෙරලෙනවා වගේ දැන් උදරාබාධයක් නැති වෙනවා අපි ඉමියුන් සිස්ටම් එක අවුල් වෙලා යනවා හැම වෙලේම අසනීප වෙනවා අපි කලන්තේ දානවා නේද ඇදුම හැදෙනවා ඇස්ම වගේ දේවල් ඇති වෙන්න පුළුවන් ඒ වගේම තමයි නිතරම කෝපයෙන් ඉන්නේ එතකොට මේ වගේ ප්‍රතිඵලයක් විදියට මොකද වෙන්නේ අපි ස්ට්‍රෙස් වෙන්න අපේ ඇඟේ හැදෙනවා හෝමෝන් දෙකක් හැදෙනවා නේද ඔය ඇමිග්ඩලා කියන කොටසෙන් අපේ ආවේගයන් නැති කරන්නේ එතකොට මොකද වෙන්නේ අපේ හැදෙනවා මේ ඇඩ්‍රිනලින් සහ කෝටිසෝල් කියන සාන්ද්‍රණයන් දෙක මේ දෙක හැදිලා ආයෙ එතනින් අතර වෙන්නේ නැහැ මේ දෙක හැදුනයි කියන්නේ අපිට මේ විශේෂයෙන්ම කෝටිසෝල් කියන අහිතකර හෝමෝන් වර්ගය නිසා අපිට නොයේකුත් වර්ගයේ අසනීප තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. එතකොට ශාරීරිකව ගත්තොත් එහෙම අපේ ශරීරයේ සීනි මට්ටම වැඩි කරනවා. අධික ලෙස මේ කෝටිසෝල් වලට පුළුවන් අධික ලෙස අපේ ශරීරය තුල මේ දේ තැන්පත් කරන්න. ඒ වගේම තමයි අධිරුධිර පීඩනය. ඒ වගේම තමයි අධික ස්ථූලතාවය. මොකද කාබෝහයිඩ්‍රේට් කියන්නේ සීනි කාබෝහයිඩ්‍රේට් ගැනීම අපි සමහර වෙලාවට වැඩි කරන්න පුළුවන්. ඒ වගේම තමයි කොලෙස්ටරෝල් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අධික ලෙස අපිට මානසිකව ගත්තොත් එහෙම අධික ලෙස තරහ යන නේද? ඒ විදිහේ දේවල් එන්න පුළුවන්. එතකොට මේකෙදි මොකද්ද සිද්ධ වෙන්නේ? අපිට සමහරක් වෙලාවට පොඩි කාලෙදිම තරුණ වයසේදීම අපිට අසනීප වෙන්න සිද්ධ වෙනවා. දැන් ඔබ හිතලා බලන්න. සමහරක් වෙලාවට ඔබේ වයසේ මිත්‍රයන් නැති ෂුගර් තියෙනවා. නේද? කොලෙස්ටරෝල් තියෙනවා. අපි හිතනවා මේ සීනි මේ දේ අධිකව තැම්පත් වීම මේව ඇති වෙන්නේ නිකන් වැඩිපුර කෑවොත් කියලා. කෑමට නෙවෙයි ළමයි. වැඩිපුරම කෑමත් බලපානවා. නමුත් මේ ස්ට්‍රෙස් එක නිසා ගොඩාක් වෙලාවට මේ තත්ත්වයන් ඇති වෙනවා. දැන් ওই පහුගිය කාලෙදී මේ තරුණ ප්‍රජාව ගොඩක් වෙලාවට ජීවිතයෙන් සමුගන්නවා. ගොඩක් අයට heart attacks. ඇයි මේ ඇති වෙන්නේ? මේ අධික ස්ට්‍රෙස් එක නිසා. අපි අර විදු බෙහෙතට නේද ළමයි බනින්නේ. ඒකේ මං ඇත්තද නැත්තද කියලා දන්නේ නැහැ. නමුත් මට ස්ථිර වශයෙන්ම කියන්න පුළුවන් මිනිස්සුන්ගේ තියෙන ස්ට්‍රෙස් එක. ඇයි ඒ? social crisis, economic crisis, political crisis මේවා ඔළුවේ දාගත්තා. ස්පෙෂල් economic crisis. මේවා අපි ඔළුවේ දාගන්න ගියාට පස්සේ මොකද වෙන්නේ? අපේ ස්ට්‍රෙස් එක එන්න වැඩි වෙලා heart attacks එනවා. ඇයි මේ දේ තැම්පත් වෙලා මේ කෝටිසෝල් නිසා මේක වෙන්නේ? නේද? තව අතකින් ගත්තම අපිට අපේ මනස අපි තුල ඇති වෙන අධික බිය නේද? අපිට ඇති වෙන බියක් සහ කනස්සල්ලක් අපි ඒකට මනෝවිද්‍යාත්මකව කියන ඇන්සයිටි කියලා. ඇන්සයිටි කාංසාව. අපිට සමහරක් වෙලාවට දැඩි කනස්සල්ලෙන් හැම වෙලාවෙම පසු වෙන්නේ. ඒ වගේම තමයි අධික බියක් නේද? ස්කෙයා කියන එක ඇති වෙනවා. ඊට පස්සේ අපි හැම වෙලේම අපේ අනාගතය ගැන බයෙන් ස්ට්‍රෙස් වෙලා ඉන්නේ ඉන්ටර්විව් එකකට යන්නේ නැහැ ජොබ් එකකට යන්නේ නැහැ ගෙදරින් එළියට බහින්නේ නැහැ ගෙදරින් එළියට නෙවෙයි කාමරෙන් එළියටවත් බහින්නේ නැහැ ස්ට්‍රෙස් එක නිසා බෝඩිමෙන් එළියට බහින්නේ නැහැ සමහර ළමයි ඉන්නව නේද හොස්ටල් කාමරේටම වෙලා මට බයයි එළියට යන්න බෑ මොකද්ද මේ ඇතිලා තියෙන්නේ ආතතිය ස්ට්‍රෙස් එක ඒ වගේම තමයි දැඩි කෝපය ඒ වගේම තමයි දැඩි ආක්‍රමණශීලී ස්වභාවය. ඒ වගේම තමයි දැඩි කලකිරීම, දුක මේ විදිහේ කාරණාවන් ස්ට්‍රෙස් වලදී ඔබේ පියර් ගෲප්ස් වල ඕනි තරම් ඉන්න පුළුවන්. ඔබේ විශ්වවිද්‍යාලයේ ඔබේ බැජ් එක ඇතුලේ මේ විදිහේ ළමයි අනන්තවත් ඉන්න පුළුවන්. එහෙනම් ඔබ මතක තියාගන්න ඕනේ දේ තමයි මේ ඇයි මේම ඇති වෙලා තියෙන්නේ? මොහුට මොනවා හරි ස්ට්‍රෙස් එකක් තියෙනවා. එහෙනම් අපි ඔහුට එහෙම දේවල් දැනෙනවා නම් අපේ පියර් ගෲප්ස් වල ඉන්න කට්ටියට
නේද? අපේ යාළුවෝ අපේ රූම්මේට්ස්ලා එහෙම ඉන්නවනම් අපි අහන්න ඕන දේ තමයි ඔයාට මොනවා හරි කියන්න කතා කරන්න ඕනද? ඒක රූම් එකේදී කතා කරන්න බැරි නම් අපි එළිය තැනකට කැන්ටින් එකට ගිහිල්ලා තේ එකක් බොන ගමන් කතා කරමු. නිදහස් තැනකට ගිහිල්ලා කතා කරමු. පන්සලකට පල්ලියකට දේවාලයකට ගිහිල්ලා කතා කරමු. එහෙම කියලා ඔබ ටිකක් සංවේදී විය යුතුයි. හේතුව තමයි අද වෙනකොට ළමයි මම විශ්වවිද්‍යාල පද්ධතිය දකින්නේ ළමයි හුදකලා වෙලා වාසය කරන්නේ. ළමයින්ට තව කෙනෙකු ෂුවර් කරන්න බෑ. නේද? මේ තරගකාරී ලෝකයක ළමයින්ගේ ඔලු නේද? විකාර වෙලා තියෙනවා. ඒක නිසා මම ඔබෙන් ඉල්ලා හිටින්නේ සමන් දෙන්න අනිත් කට්ටියට. සමහරක් වෙලාවට ඔබේ මිත්‍රයෙක් ඔබට කියනවා නම් මචං මට හම්බ වෙලා කතා කරන්න ඕනි බෝ. මට ප්‍රශ්න වගේක් තියෙනවා බේරගන්න කිව්වම කවදාවත් ඒක මගහරින්න එපා. නේද? අඩුම ගානේ ඒක පළවෙනි දවසේ අහගෙන ඉඳලා මචං මෙහෙම දිගටම අහගෙන ඉන්න ඔබට අමාරු නම් මෙන්න මෙහෙම කවුන්සලර් කෙනෙක් ඉන්නවා අපි මෙයා ගාවට යමු. නේද? එහෙම තියෙනවා. දැන් සමහරක් වෙලාවට තව ඉන්න පුළුවන්. හිසරදය, වමනය නේද? නිකන් හෘද ස්පන්දනයේ වැඩිවීම, ඇඟේ වේදනාව හැම වෙලේම මසල් පේන්ස් එනවා. හරි. එහෙමනම් ඔන්න ස්ට්‍රෙස් වල එක එක සිම්ප්ටම්ස් තමයි ඔබට පහළ වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි. දැන් මම ලිස්ට් එකක් කිව්වනම් ළමයි තවත් ඇති වෙන්න පුළුවන්. නින්දාශ්‍රිතව ගැටලු. අනිද්‍රාව කියලා කියන ඉන්සෝම්නියා. නිින්ද යන්නේ. සමහරක් අය ඉන්නවා නිදාගෙනම තමයි ඉන්නේ. ස්ට්‍රෙස් එක වැඩි වුණාම නිදා ගන්න ආයෙත් ඉන්නවා. ඒකයි නිද්‍රා ගැටලු කියලා කියන්නේ අපි මේවා. එක එක මිනිස්සු මේවට රෙස්පොන්ස් කරන විදිහවල් එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා මතක තියාගන්න නිින්ද නැති වෙන්න පුළුවන්. නිින්ද යන්නේ නැහැ. මේ ස්ට්‍රෙස් එක වැඩි වෙලා එහෙම නැත්තම් මොකද වෙන්නේ? දිගටම නිදා ගන්න ඉතන. දැන් ඔබට ඔබ උදාහරණයක් විදිහට මම ගත්තොත් එහෙම ඔබට එක්සෑම් එක ලඟ වුණාම ගොඩාක් වෙලාවට මොකද වෙන්නේ? නිදා ගන්න හිතනවානේ. ඔන්න ඔය නිදාගෙන හෙට උදේ නැගිටිනවා. හෙට උදේ නැගිටින්න එක්සෑම් එකට යන්න තමයි නැගිටින්නේ. නේ? සමහරක් අය ඉන්නවා අනේ මචං හෙට එක්සෑම් එක මතක් වෙද්දි මට නිින්ද යන්නේ නැහැ බං මම ඔන්න ඔය පාඩම් කරලා හෙටම එක්සෑම් එක ලියලා ඇවිල්ලා නිදා ගන්නවා කියලා කියනවා. එහෙනම් මේ විදිහේ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ආහාරමය ගැටලු. මම අර ඉස්සර කිව්වේ. දැන් ආහාරමය ගැටලු කියන්නේ සමහරක් අය අධික ලෙස ආහාර ගන්නවා. දැන් අද ගොඩක් වෙලාවට තරුණ ප්‍රජාවගේ තියෙන දෙයක් තමයි දැන් ඉස්සර නම් කන්නේ නැතුව හිටියේ. දුකට කන්නේ. කොල්ල දාලා ගියා නම් කෙල්ල දාලා ගියා නම් කන්නේ. අනේ මට ඉඳලා වැඩක් නැහැ අයියෝ කියලා කන්නේ. දැන් කරන්නේ මොකද්ද? කනවා වැඩි. කාගෙන යන සමහරක් වෙලාවට දවසකට වේල 8-9 කන. ස්ට්‍රෙස් එකට. නේද? තව දෙයක් තමයි සමාජයෙන් ඈත් වෙනවා. හුදකලා වෙන්න කටයුතු කරනවා. මාළ ගෙදරකට මගුල් ගෙදරකට දාන ගෙදරකට නේද? ඔය කැම්පස් එකේ තියෙන ඉවෙන්ට් එකකට කිසිම දෙයකට යන්නේ නැහැ. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ලෙක්චර් හෝල් එකකින් බෝඩිමෙන් ලෙක්චර් හෝල් එකට. නේද? ඒ වගේම තමයි ඔබේ විශේෂයෙන්ම ගත්තොත් එමේ ඇකඩමික් කෙනෙක්ට බලපාන මතකයට බාධාවක් නැතිවීම. නේද? මතකය කියන එකට ගොඩාක් ලොකු බාධාවක් නැති වෙන්න පුළුවන් මේ ස්ට්‍රෙස් එක නිසා. හොඳට මතක තියාගන්න. නේද? අපේ ජීවිතේ දැන් උදාහරණයකට ඔබ ගන්න අපේ ජීවිතේ ඇත්තටම මේක අපි කියනවා ස්නෝබෝල් මෙතඩ් කියලා. අපි ජීවිතේ අපි හිතමුකෝ උඩ කන්දක් උඩ ඉඳන් පොඩි හිම බෝලයක් පහළට පෙරළුවොත් එහෙම මේක එන්න මොකද වෙන්නේ? පහළට එන්න මේ බෝලේ ලොකු වෙලා යනවා. ලොකු වෙලා ලොකු ඒ කියන්නේ ප්‍රමාණයෙන් විශාල වෙච්ච වස්තුවක් විදිහට පරිවර්තනය වෙනවා. ඒ විදිහ තමයි අපේ ජීවිතේත් අපි දේවල් එකතු කරගන්න මොකද වෙන්නේ? අපේ ජීවිතේ බර වැඩි වෙනවා. නේද? ඒ විදිහ තමයි අපේ මොළේට මේ හිම බෝලයක් වගේ අපි දේවල් එකතු කරගන්න මොකද වෙන්නේ? අපේ මොළේ එන්න පීඩාකාරී දෙයක් බවට පත් වෙනවා. හැබැයි මතක තියාගන්න මේ පීඩාකාරී දේවල් හැමදාම තියෙන්නේ නැහැ. උත්තර මතක තියාගන්න. මේ පීඩාකාරී දේවල් හැම වෙලෙම තියෙන්නේ. අපි මතක තියාගන්න ඕනේ දේ තමයි මේ ලොකු වෙච්ච හිම බෝලේ ඉරේලිය වැටිච්ච ගමන් දිය වෙලා යනවා කියලා. ඒක හොඳට මතක තියාගන්න. right? එතකොට මේකෙදි තව ගොඩක් දේවල් අපිට කතා කරන්න තියෙනවා. දැන් මම කියනකො අපි දැන් මේකෙදි අපි ස්ට්‍රෙස් තියෙන එකදී අපි මේ ස්ට්‍රෙස් එක ගන්න විදිහ අනුව තමයි පුතා මේක
වෙනස් වෙන්නේ. මම ඔයාලට පුංචි කතාවක් කියන්නම්. එක ගොවියෙක් හිටියා. ගොවියෙක් කියන්නේ මොහු ඇත්තටම අපි කියනවා මෙයා නිකන් කවුබොයි ටයිප් එකේ කියලා කියමුකෝ අපි. එහෙම කෙනෙක් ඉන්නවා. මෙයාට ඉන්නවා එක අශ්වයෙක්. එක අශ්වයයි මෙයාට හිටියේ. ඊට පස්සේ අපි කියමු මෙයාට ෆාම් එකක් තියෙන කියලා. ඉතින් මේකේ හිටියා එක අශ්වයෙක්. මේ අශ්වයා හරිය හොඳට රැක බලා ගන්නවා මේ මනුස්සයා. ඉතින් දවසක් මේ අශ්වයා පැනලා යනවා කැලේකට. දැන් මේ ගමේ ඉන්න මිනිස්සු මේ මනුස්සයාට ඇවිල්ලා කියනවා අයියෝ ඔයාගේ හිටපු එකම අශ්වයා පැනලා ගියා නේද කැලේට බලන්නකෝ වෙච්ච දේ කියලා. දැන් ඔන්න වොරි වෙනවා. දැන් ගොවියනේ මේක ඉච්චර ගාණක් නැහැ. මේ මනුස්සයාට ඒක ගාණක් නැහැ. මේ අශ්වයාගේ අයිතිකාරයාට මෙයා කියනවා ඔව් ඔන්න ඔහෙ ගිහිල්ලා එන්නේ නැතේ. දැන් බලන්න මේ මනුස්සයා නේද? දැන් පැනලා ගියා. ඉතින් පැනලා ගියා කරන්න දෙයක් නැහැ. දැන් මෙයා ස්ට්‍රෙස් උනේ නැහැ. ඊට පස්සේ කමන්නේ කියලා හිටියා. ඉතින් කාලයක් යනකොට මේ පැනලා ගිය අශ්වයා දැන් කැලේටනේ මේ කන්දකට තමයි පැනලා ගියේ. දැන් මේ කන්දේ හරිය අමාරුයි මෙයාට ඕනි කෑම හොයාගන්න. දැන් මේ අශ්වයාට කල්පනා වෙනවා යකෝ මං අර මේ ලී වලින් වට කරපු මේ නේද ස්ථාලෙක ඉඳලා ඉවර වෙලා මට මාර සැපක් නෙමේ ගොවිය දුන්නේ. මාව බලාගත් එක. දැන් මම මෙතන ඇවිල්ලා දුක් විඳිනවා මේක නම් මොන ගෙහිමලද කියලා දැන්. හැබැයි මෙයාට එකතු වුණාලු ලොකු වල් අශ්වයෝ ටිකක්. නැත්තම් වනගත අශ්වයෝ ටිකක් සෙට් වුණාලු යාළුවෝ වශයෙන්. ඊට පස්සේ මූ කිව්වලු මේ අශ්වයා මේ ඔයාලා මේ උච්චර මේ කෑම මේව කරන්න මහන්සි වෙන්න ඕනේ. මාව බලාගත් එක සුපිරියට මාව බලාගත්තා. මට කෑම ටික දුන්නා, බොන්න වතුර ටික ළඟට ගෙනත් දුන්නා. මට තිබ්බේ ඒකේට වෙලා ඉන්න එක. මොකද කියන්නේ අපි යමුද කියලා හෙව්වා. ඊට පස්සේ දැන් අහන්න එපා අශ්වයන්ට කතා කරන්න පුළුවන් කියලා සිංහලෙන්ද කතා කරේ ඕව අහන්න එපා. හරි. ඊට පස්සේ දැන් ඔන්න අශ්වයා කරපු දේ සෙට් එකම එක්කගෙන තව අශ්වයෝ 10ක් 15ක් එක්කගෙන ඔන්න ආවලු ළමයි මේ තමන් හිටපු තැනටම. දැන් ගොවිය සතුටු වුණා. ඇයි සතුටු වුනේ යකෝ ගියේ එක අශ්වයයි දැන් ඇවිල්ලා මෙන්න 15000ක්. දැන් මේ ගොවියට මාර සතුටු. දැන් බලන්න ගොවියාර ස්ට්‍රෙස් නොවි දැන් ආපු ප්‍රතිඵලය මොකද වෙන්නේ? දැන් වටේ මිනිස්සු ටික ස්ට්‍රෙස් වුණා. හැබැයි දැන් ඔන්න එකට 15ක් ඇවිල්ලා ඉන්නවා. ඒත් ගමේ මිනිස්සු ආවලු. ඇවිල්ලිලා ගවලු අම්මේ ඔයා නම් මාර වාසනාවන්තේ. මේ බලන්නකෝ එක අශ්වයයි ගියේ දැන් ඔයාට අශ්වය ගොඩක් ඉන්නවානේ කියලා. ඒකත් අර මිනිස්සයා මොකද කරේ? සාවධානව අහගෙන ඉඳලා අනේ යෝ හොඳයි කියලා ඉවර වෙලා වැඩි සතුටු වෙන්න ගියේ නැහැ. දැන් ඔන්න ඊට පස්සේ කාලයක් යද්දි මෙයාට පුතෙක් හිටියා මේ ගොවියාට. මේ පුතා දවසක් අර ප්‍රධාන අශ්වයාගේ පිටේ නැගලා යනකොට ඒකෙන් වැටලා කකුලක් කැඩිලා. අශ්වයාගෙන් වැටලා කකුලක් කැඩුණා. ආපහු අර ගමේ මිනිස්සු ඇවිල්ලා ඉවර වෙලා දැන් කියනවලු අයියෝ යාගේ පුතා කකුලක් කැඩුණා නේද බලන්නකෝ ඉතින් මේ අශ්වයෝ ටික හින්දා තමයි මේක උනේ. නේද මේ අශ්වය වැඩි වුණාම ප්‍රශ්න නේද එහෙම කියලා ආපහු සැරයක් ඔන්න ගොවියන්ට කරගෝ ඔයගොල්ලෝ අනේ ඕ ඉතින් බලන්න කියලා ආපහු මේ මිනිස්සයා පමණට වඩා දුක් වුණෙත් නැහැලු ඔන්න ආපහු සැරයක් දැන් එයා ආපහු ස්ට්‍රෙස් නොගෙන හිටියා කාලයක් යනකොට මහා යුද්ධයක් ආවලු ඒ යුද්ධෙදී දැන් ඔන්න මේ මෙයාගේ එක කකුලක් නැහැ දැන් දරුවගේ එක කකුලක් නැහැ අප්සෙට් වෙලා තියෙන්නේ ඊට පස්සේ මහා යුද්ධයක් ආවට පස්සේ දැන් මේ යුද්ධයට බඳව ගන්නවලු සොල්දාදු ඒ බදව ගන්නකොට ආපහු සැරයක් මොකද වෙලා තියෙන්නේ මේ පුතාගේ කකුලේ අප්සෙට් එක නිසා යාව යුද්ධෙට බඳව ගත්තේ නැල්ලු. එතකොට බලන්න ආපහු සැරයක් ගමේ මිනිස්සු ඇවිල්ලා කෝල බලන්න වාගේ පුතා විතරයි එක්කගෙන ඉන්නේ නැතුව වාගේ පුතා මාර වාසනාවන්තයි. දැන් බලන්න අපි හැම වෙලාවකදීම ස්ට්‍රෙස් කියන එක බලන්නේ සාපේක්ෂයි ළමයි. ස්ට්‍රෙස් කියන එක සාපේක්ෂ දෙයක්. ඒක මතක තියාගන්න. අපේ ජීවිතේ අපි නොයෙකුත් වෙලාවල් වලදී අපි ස්ට්‍රෙස් වෙනවා. නමුත් ඒක අපි ගන්න විදිහ තමයි අපි ඒක ස්ට්‍රෙස් එකක්ද නැද්ද කියලා තීරණය කරන්නේ. ඔබ සමහරක් වෙලාවට අපි කියමුකෝ ඔබට දැනටමත් දැන් උදාහරණයක් ගන්නකො ඔබ A level exam ලියලා විශ්වවිද්‍යාලයට එනකොට ඔබට කොච්චර ස්ට්‍රෙස් එකක් තිබුණාද කියලා මතක් කරන්න බලන්න.
ඔබට ලොකු ස්ට්‍රෙස් එකක් තිබුණා. හැබැයි අද වෙනකොට ඒ ස්ට්‍රෙස් එක තියෙනවද? ඔව් තියෙනවා. හැබැයි වෙනස් විදිහකට. ඔබ ඒ ලෙවල් වලට හොඳ රිසල්ට් එකක් අරන් විශ්වවිද්‍යාලයට යන්න ඔබ සෑහෙන try කරා. ඒ try කරාට පස්සේ විශ්වවිද්‍යාලයට ආව. අපි හිතුවා ඒ විශ්වවිද්‍යාලයට එනකොට අපිට ස්ට්‍රෙස් එක ඉවර වෙනවා කියලා නෑ. රියල් ස්ට්‍රෙස් එක පටන් ගත්තේ එතන ඉඳන්. semesters, assignments, exams, quiz මේ ඔක්කොම ටික තිබුණා. දැන් එතකොට ඔබට ආපහු ස්ට්‍රෙස් එකක් වැඩි වෙනවා. ඔබ දැන් හිතනවා මම එළියේ ජොබ් එකක් කරන්න පටන් ගත්තට පස්සේ මේ ස්ට්‍රෙස් එක ඉවරයි කියලා. හැබැයි ඒක හිම ඉවර වෙනවද? හිම ඉවර වෙන්නේ. අපේ ජීවිතේ ගොඩාක් දේවල් එහෙම තමයි. අපි ලව් එකක් කරනකොට අපි හිතනවා හරි අනේ මට ලව් එකක් නැහැනේ. ලව් එකක් තිබුණා නම් මරු. අපි තියෙන උන් දිහා බල බල හූල් හූල් අනේ බලන්නකෝ අරකට නම් ලව් එකක් තියෙනවා මට ලව් එකක් නැහැ නේ කියලා ඉඳලා හූල් හූල් ඉන්නේ. හැබැයි ඒ ලව් එක අත්පත් කරගත්තට පස්සේ ලව් එකක් තියෙන එක දන්නවා ඒකේ තියෙන ගැටීම් මොනවාද කියන එක. ෆෝන් චෙක් කරනවා නේද? WhatsApp මොනවාද? Facebook account එකේ password ඉල්ලනවා, ෆෝන් lock එකේ password එක ඉල්ලනවා. ඊට පස්සේ සැක කරනවා නොයෙකුත් ප්‍රශ්න. ස්ට්‍රෙස්. ඊට පස්සේ අපි හිතනවා විවාහ වුණාට පස්සේ මේක ඉවර වෙනවා කියලා. නෑ. අපි ලොකු ස්ට්‍රෙස් එකක් අරගෙන ලොකු ණයක් අරගෙන ඉවරලා විවාහ උත්සවය හොඳට අරගෙන ලොකුවට අරගෙන අනිත් මිනිස්සුන්ව සතුටු කරලා ඊපස්සේ මොකද වෙන්නේ? අපි විවාහ ජීවිතේ පිවිසෙනවා. හැබැයි එතන ඉඳන් තමයි රියල් ප්‍රශ්න ටික පටන් ගන්නේ. ඊට පස්සේ අපි හිතනවා කාලයක් යනකොට දැන් සමාජයෙන් ප්‍රශ්න කරන්න ගන්නවා. ඔයාට දරුවෙක් ඉන්නවද? තාම ළමෙක් හදන අදහසක් නැහැ. එහෙම කියලා ක්වෙස්චන් කරන්න පටන් ගන්නවානේ. එතකොට අපි ස්ට්‍රෙස් වෙනවා. ඕන්න අපි දැන් දරුවෙක් හදා ගන්නවා. ඒ හදන එක ලේසි නෑ අද කාලේ. නේද? අපේ වැරදි ආහාරමය පුරුදු අපේ ස්ට්‍රෙස් එක අරෝමියව ගත්තම හරිම අමාරුයි. ලිංගික ගැටලු ගොඩක් තියෙනවා. මේ ස්ට්‍රෙස් එක නිසා. මතක තියාගන්න ස්ට්‍රෙස් එක නිසා ලිංගිකව ගොඩාක් ගැටලු ඇති වෙන්න පුළුවන්. හැඟීම් දැනීම නැතිකම නේද? ඇයි ඒ වර්ක් ලෝඩ් එකත් එක්ක මේ මොන ජීවිතයක්ද කියලා අපි ජීවිතය ගැන කලකිරීගෙන ඉන්න අන්තිමට අපිට සෙක්ස් ලයිෆ් එකක්වත් නැති වෙනවා. ඊට පස්සේ ළමෙක් හදා ගන්නවා. ඊට පස්සේ ළමයා මැත්තේම එක එක දේවල් වලට ස්ට්‍රෙස් වෙවි ඉස්සරහට යනවා. එතකොට මේ ජීවිතේ හැමදාම අපි ස්ට්‍රෙස් එකක් එක්ක ජීවත් වෙනවා. ඒ කියලා කලකිරව ගන්න එපා. මේවා කියන්නේ කලකිරව ගන්න නෙමෙයි ජීවිතේ පිළිබඳව. මේවා තේරුම් අරගෙන මැනේජ් කරගන්න. නේ? එතකොට ඔබට කියන්න පුළුවන් ගොඩාක් අපිට මේ මැනේජ් කරන්න පුළුවන් විධික්‍රම තියෙනවා. එකක් තමයි ඔබට සරලව කරන්න පුළුවන් දෙයක් තමයි ඔබේ සරලම දේ තමයි ඔබ සමබල ආහාර වේලක් ගන්න එක. මතක තියාගන්න. ඔබේ ඇඟේ තියෙන කාබෝහයිඩ්‍රේට් මට්ටම වැඩි වෙන්න මොකද වෙන්නේ? ඔබ ස්ට්‍රෙස් වෙනවා. කෑම වලින් ස්ට්‍රෙස් වෙනවා. උතර මතක තියාගන්න. නේද? ප්‍රෝටීන්ස් ගන්න කාබෝහයිඩ්‍රේට් අඩු කරන්න. දෙවෙනි එක තමයි ව්‍යායාම කරන්න. අඩුම ගානේ සතියකට දවස් 3ක් හෝ 4ක්. පැය භාගයක් වෙන් කරන්න. දවසකට පැය භාගයක් වෙන් කරන්න පුළුවන් නම් ව්‍යායාම කරන්න. ඒක අතිශය වැදගත් වෙනවා. ඒක ව්‍යායාම කියන්නේ මේ ජිම් එකකට ගිහිල්ලා කරන එකක් නෙවෙයි. සමහරක් වෙලාවට තමයි වාහනේ යන්න තියෙන ටික පයින් යන්න. ළඟක් නම් තියෙන්නේ. ළඟට 3 wheeler එකක් දාන්න නැතුව ටිකක් ඇවිදින්න. හවසට ටිකක් ඇවිදින්න. ව්‍යායාම ටිකක් කරන්න. ඊළඟ කාරණාව තමයි සුවනින්දක්. සුවනින්දක් අත් කරගන්න. අඩුම ගානේ පැය 6ක් වගේ. ඔබට එක්සෑම් දවසට නම් ඒක පැය 4කට අඩු කරාට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ඇකඩමික්ස් මේ ළමයි නේද? ඇකඩමික් ඔබ ඩිග්‍රී එකක් අපේක්ෂාවෙන් ඉන්න ළමයි. එතකොට ඔබට ඒක මැනේජ් කරගන්න පුළුවන්. හැබැයි ඒ අතරතුරේදී පොඩි කෙටි නිින්දක් ලබා ගන්න. ඒක අතිශය වැදගත් වෙනවා. නිදි මරන්න එපා. නේද? ඒක ඔබට දීර්ඝ කාලීනව දීර්ඝ කාලීන දැන් එක්සෑම් කාලේ නිදි මරලා පාඩම් කරන එක වෙනම දෙයක්. ඒකනේ මං කිව්වේ. ඒ ස්ට්‍රෙස් එක ගන්න හැබැයි ඒක මැනේජ් කරන්න. නේද? නිින්ද කියන එක අත්‍යවශ්‍ය දෙයක්. නැත්තම් මොකද වෙන්නේ? අපේ සමහරක් වෙලාවට දැන් මේ නිින්ද නැති කරන ප්‍රධානම දෙයක් නේ අපි ස්ක්‍රීන් ඇඩික්ෂන් එක. අපි ගොඩක් වෙලාවට අපිට ස්ට්‍රෙස් එක වැඩි වෙන දෙයක් තමයි මේ ෆෝන් එකේ අපි රැට හැම වෙලේම ස්ක්‍රීන් එක දිහා අපි ස්ක්‍රීන් ටයිම් එක වැඩි වීම කියන එක. ඒක ඇතුලේ මොකද වෙන්නේ? අපිට අපේ ජීවිතේත් එක්කම අපිට අහිමි කරනවා. නේද? දැන් ඔය අපේ ඇඟ ඇතුලේ තියෙනවා ළමයි මේ බොඩි ටයිමර් එක. දැන් සමහරක් වෙලාවට අපි හෙට උදේ 5ට නැගිටින්න ඕන කියලා අපි හිතාගෙන ඉලාම් එක නොතිය සමහර වෙලාවට ඉලාම් එක දිනනවා 5ට. අපිට 4:45ට අවදි කරනවා.
අපි බොඩි ටයිමර් එක. හැබැයි අද වෙනකොට තරුණ ළමයි අතර බොඩි ටයිමර් එක ලෙෆ්ට් වෙලා තියෙන්නේ. ඇයි? ඒකට හේතුව තමයි ඔබ ස්ක්‍රීන් ටයිම් එක වැඩි ඔබ ගත කරනවා. උදේ 2 3 වෙනකම් මේ ස්ක්‍රීන් එකේ chat කරනවා, WhatsApp, Insta ඉන්නවා, Facebook, TikTok ඕවා බල ඉන්නවා. නිින්ද අපිට අහිමි වෙලා. ඒකෙන් මොකද වෙන්නේ? ස්ට්‍රෙස් එක වැඩි වෙනවා. ඒක නිසා ස්ක්‍රීන් ටයිම් එක අඩු කරගන්න. නේ? ඒ වගේම තමයි මම මෙතනදී ඔබට යෝජනා කරනවා ඔබට පාඩම් කරනකොට ඔබට ෆෝන් එකට හිත යනවා නම් ඔබ පළවෙනි සැරේදී ඔබ ඇති වෙනකම් අපි කියමුකෝ පැය දෙකක් හරි කමන්නේ Facebook එකේ ඉන්න. ඔබට ඇති වෙනකම් ඔබට බැරියර් එකක් දාගන්න මම මෙන්න මෙතනින් පස්සේ රෑ අපි කියමුකෝ 6ට ෆෝන් එක අතර ගත්තා මම රෑ 8 වෙනකම් බලනවා. ඔබට එච්චර දැන් පැය භාගයක් කියන්න බෑනේ මට එකපාරම. එතකොට ඒක අඩු කරගන්න එන්න අඩු කරගන්න ටයිම් එක. එතකොට මම මේ පැය භාගයෙන් පස්සේ මම පාඩම් කරලා තමයි ෆෝන් එක අතට ගන්න. එතකම් මම මේ ෆෝන් එක අතට ගන්න නැහැ පැත්තකින් තියලා සයිලන්ස් කරලා. මොන කෝල් එකක් හරි ආපු දෙයි මම මගේ ඇකඩමික් වැඩ කරලා තමයි ගන්න. ඒ විදිහට Tamanගේ self control එකක් තියාගන්න. ඒක ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. ඒ වගේම තමයි ඔබට කරන්න තියෙන වැඩ මම ඉස්සෙල්ලා කිව්වා වගේ ලයිස්තුපත ගන්න. තමන්ට අත්‍යවශ්‍ය වැඩ මොනවාද? තමන් අනිවාර්යයෙන් කරන්න ඕනි මොනවාද? ටිකක් සුවිශේෂී දේවල් මොනවාද? ඒ විදිහට ලයිස්තිගත කරලා ස්පෙෂලායිස් කරන්න. ඒ වගේම තමයි සමහරක් වෙලාවට නේද අපි ඇබ්බැහි වීම වලට ගිහිල්ලා තියෙනවා. ස්ක්‍රීන් ඇඩික්ෂන් වගේම තමයි අපි ඇල්කොහොලික් වෙන්න පුළුවන්. ඩ්‍රග්ස් ගන්න පුළුවන් විවිධාකාරයෙන්. ඒව කන්ට්‍රෝල් කරන්න. අතහැරලා දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. නේද? ඒක කන්ට්‍රෝල් කරගන්න. ඒ වගේම තමයි ඔබට කාරුණික වෙන්න. ඔබට කරුණාවන්ත වෙන්න. ඒකයි මම කිව්වේ self harming තියාගන්න එපා. suicide ඒවට try කරන්න යන්න එපා. ඔබට ඒ විදිහේ දේවල් හිතෙනවා නම් ඒ මොහොත මිස් කරන්න. නේද? ඔබට තේරෙනවනේ මගේ control එක මගෙන් නැති වෙලා යනවා කියලා. ඒ தත්ත්වෙදි වහාම ක්‍රියාත්මක කරන විදිහට පිරිසක් ඉන්න තැනකට යන්න. ගිහිල්ලා යාළුවෙක්ට කතා කරන්න මචං හම්බෙන්න ඕනි මට මම ඇතුළට එන්න. නේද? යුනිවර්සිටි එක ඇතුළට එන්න. එහෙම නැත්නම් මම පිට තැනකට එන්නම් මේ හම්බ වෙන්න. මට කතා කරන්න ඕන ටිකක් කියලා අනිවාර්යයෙන්ම ඔබ තනි වෙන එක වළක්ව ගන්න. ඒක තමයි ওই සුයිසයිඩ් තෝට්ස් වල තියෙන ඒවා අපිට මේ මොහොත මග අරින්න පුළුවන් නම් ගොඩාක් වෙලාවට අපි සුයිසයිඩල් කේසස් අඩුවේ. ඒ වගේම තමයි ඔබට තිබෙන්නා වූ යහපත් සමාජ සම්බන්ධතා. දැන් අදින් පස්සේ ඔබ මාව අඳුරනවා. නේද? ඔබ හැමෝම මාව අඳුරනවා. එතකොට ඔබට සමහරක් වෙලාවට ඔබට මට කතා කරන්න පුළුවන්. සර් මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මම ඉදා සෙෂන් එකේ හිටියා. මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා සර් කතා කරන්න පුළුවන්ද? යහපත් සමාජ සම්බන්ධතා පවත්වන්න. ඒ වගේම තමයි ඔබ ඕවර්තින්ක් කරන කෙනෙක් නම් ඒකත් ස්ට්‍රෙස් එකක් නේ. ඔබ ඕවර්තින්කින් කරනවා නම් සහ ඔබ සාමාන්‍ය පුරුද්දක් වශයෙන් ජර්නලින් පටන් ගන්න. අපි කියනවා ග්‍රැටිටියුඩ් ජර්නලින් කියලා. ඔබට ස්තුතිවන්ත වෙන්න. දවසේ වෙච්ච දේවල් මොනවාද? ඒව ගැන හවසට පැය භාගයක් වෙන් කරලා ලියන්න. ඒ වගේම තමයි මේ අද දවසේදී මම කරපු දේවල් වලින් මම මේ මට ලබාගත් දේවල් වලට ඔබට ස්තුතිවන්ත වෙන්න. ඒක ගොඩක් හොඳ දෙයක්. ජර්නලින් කියන එක පටන් ගන්න. සමහරක් වෙලාවට ඔබට ඕවර්තින්ක් කරන්න හිතෙච්ච ප්‍රශ්නේ තියෙනවනේ. ඒ ප්‍රශ්නේ ලියන්න. හිතෙච්ච වෙලාව මොකද්ද? ඒ ප්‍රශ්නේ මොකද්ද? ඒකට මම ගත්ත ඩිසිෂන් එක මොකද්ද? ඒ ජර්නලින් කියන එක ප්‍රැක්ටිස් කරන්න. දැන් ඉස්සර නම් දිනපොත් ලිව්වා. දැන් ලියන්නේ නැහැ මිනිස්සු. දැන් ඒව ඕනේ නැහැ. තාක්ෂණයේ තියෙනවනේ නේද? ඉතින් ඒක නිසා මේව මාර වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඔබට මේක දරා ගන්නම බැරි නම් නේද? ඔබට හිතනවා නම් මේකට මට ප්‍රශ්නෙට මේකට විසඳුමක් හොයාගන්න බෑ. උපදේශනයට යොමු වෙන්න. ඔබ විශේෂයෙන් මම කියන්න ඕනේ මෙතනදී සති දෙකකට වඩා ඔබ එකම හේතුවට අඬනවා නම්, වැළපෙනවා නම්, කලකිරෙනවා නම් නේද? කනස්සල්ලෙන් නම් ඉන්නේ ඔබ වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න. විශේෂයෙන් මම කියන්නේ සුදුසුකම් තියෙන උපදේශකවරයෙක් වෙතට යොමු වෙන්න. නැත්නම් මනෝචිකිත්සකවරයෙක් වෙතට නැත්නම් මනෝ වෛද්‍ය විශේෂඥයෙක් වෙතට යොමු වෙලා ඔබට තියෙන දේ පිළිබඳව ස්ථිරතාවය ලබා ගන්න. ඒ වගේම තමයි විනෝදාංශ වල නිරත වීම කියන එක. විනෝදාංශ වල නිරත වෙන්න. නේද? Tamanට කියලා මොකක් හරි විනෝදාංශයක් තියාගන්න. Tamanට අද දවසේදී Taman කරන Tamanට සුවිශේෂී වෙච්ච නේද? Tamanට අහිතකර නොවන දෙයක් පුරුද්දක් වශයෙන් තියාගන්න. නේද? Taman නවකතා පොතක් බලනවා නම් නේද? නවල්ස් බලන්න පුරුදු වෙලා ඉන්නවනම් එහෙම නැත්නම් මොනහරි බ්ලොග් එකක් ලියන්න පුරුදු වෙලා ඉන්නවනම් මොනහරි Tamanට කියලා විනෝදාංශයක්. මොකද ළමයි අද වෙනකොට මිනිස්සුන්ට නැති වෙලා තියෙන එක.
ඊළඟට තමාම ලිහිල් කරගන්න. ඔබට භාවිතා කරන්න පුළුවන් ලිහිලන අභ්‍යාස ගොඩාක් තියෙනවා. ලිහිලන අභ්‍යාසත් එක්ක ඔබට ගොඩාක් රිලැක්ස් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි හොඳ සංගීතයකට ඇහුම්කන් දෙන්න. චිත්‍ර අඳින්න පුළුවන් අය චිත්‍ර අඳින්න. ඩාන්ස් කරන්න කැමති නම් නේද? සින්දුවක් දාගෙන තමන්ගේ කාමරයට වෙලා ඩාන්ස් කරන්න. තමන්ව රිලැක්ස් කරගන්න. මෙතන ඇදී සමහරක් වෙලාවට ආධ්‍යාත්මික දේවල් වලට කැමති අය භාවනාවක් කරන්න. එහෙම තැන් වලට යන්න සතියකට දවසක්. ගිහිල්ලා ටිකක් නේද ආගමානුකූලව ඒවත් එක්ක ඉන්න. මොකද අපිට ගොඩාක් වෙලාවට මේ යුනිවර්සිටි ස්ටුඩන්ට්ස් ලාගේ අපි දකින්නෙම නැති දෙයක් තමයි ස්පිරිචුවල් සයිඩ් එක. ආධ්‍යාත්මික ගුණ වගාවන් ඒක නිසා වැඩි දියුණු කරගන්න. ඒකෙන් ඔබේ ස්ට්‍රෙස් එක ගොඩාක් වෙලාවට මගහැරලා යයි. ඒ විතරක් නෙවෙයි. ඔබට විශේෂයෙන්ම කියන්න ඕනේ. මෙතනදී මේ ඔබට පුළුවන් නම් මේ විශේෂයෙන්ම ගත්තොත් එහෙම එක සැරේදී එක වැඩක් කරන්න. නේද? ඒකට අවධානය යොමු කරලා ඒක ඉවර කරගන්න. ඒකත් හොඳ ටෙක්නික් එකක් ඔබේ ස්ට්‍රෙස් එක නැති වෙන්න. ඒ වගේම තමයි ඔබේ දවස ගෙවෙන විදිහ සරල විදිහකට ගෙනියන්න. මේක සංකීර්ණ කරගෙන අරකට බදා ගන්නවා මේකත් බදා ගන්නවා එහෙම කරන්න එපා. සරලව ඔබේ ජීවිතය ගෙනියන්න. ඒ වගේම තමයි ජීවිතේ වෙන දේවල් නේද? ඒවා ස්ට්‍රෙස් වෙලා මේක මාර සංකීර්ණයි මේකෙන් මං ගැලවෙන්නේ කොහොමද? එහෙම දේවල් වල ඉන්න එපා. මතක තියාගන්න. නේද? Tamanගේ ෆෑයක Tamanට ස්ට්‍රෙස් එකක් නම් Taman ඒකේ විඳව ඉන්න එපා. සමහරක් වෙලාවට Tamanගේ වරදක් නැතුව Tamanගේ බෝයිෆ්‍රෙන්ඩ් හෝ ගර්ල්ෆ්‍රෙන්ඩ් Tamanට එක්ක එල්ලි හැම වෙලේම රණ්ඩු කර මේක ස්ට්‍රෙස් එක මොකක්ද ළමයි මේ සම්බන්ධතාවවල ස්ට්‍රෙස් එකක් ගන්නෙ? ඇත්තට මේකේ අපිට ස්ට්‍රෙස් ඇති කරනවනේ. ඒක වැඩක් නැති දෙයක්. හොඳට මතක තියාගන්න. ඒක නිසා මතක තියාගන්න ස්ට්‍රෙස් වෙන්න එපා. සම්බන්ධතාවවල දුනා. ඒ වගේම තමයි මනස සංසුන් කරන දේවල් වලට හිත යොමු කරන්න. අද අපි ගත්තොත් එහෙම ඔය ඇප්ස් තියෙනවා නේ? අපේ මයින්ඩ් රිලැක්ස් කරන ඇප්ස් තියෙනවා. ඒ වගේ සපෝට් එක ගන්න. ඔය චිත්‍ර පාඨ කරන්නේ වරෝ මේව පොඩි දේවල් නේ? ඔය සෙන් පික්චර්ස් කියලා තියෙනවනේ. ඒ වගේ තියෙනවා චූටි ඒක ගොඩාක් කුඩා කොටස් වලින් එකතු වෙලා තමයි විශාල රූපයක් හැදිලා තියෙන්නේ. ඒ වගේ එක එක ඇප්ලයි කරන්න ඕනේ පාට වර්ග තියෙනවා. ඉතින් ඒක හරිම ඔය ඩ්‍රෝවින් වල නේද කලර් කරන එක හරිම සරල දෙයක්. ඒ විදිහට මේ තාක්ෂණය භාවිතා කරමින් ඔබට සමහරක් වෙලාවට චිත්‍රපටියක් නරඹන්න පුළුවන්. අද ගොඩක් වෙලාවට රස වින්දනය නැහැ. සංගීතයකට සමන් දෙන්නේ නැහැ ගුණාත්මක. ඉතින් ඒවට යොමු වෙන්න. ඒ වගේම තමයි ඕනිම වැඩක් වේලාසනින් පටන් ගන්න දැනගන්න. ඒක ඇතුලේ ඔබට ස්ට්‍රෙස් එක ගොඩාක් නැති කර ගන්න පුළුවන්. ඒ වගේම තමයි අද ගොඩාක්ම අය ළමයි යොමු වෙලා තියෙනවා සංචාරය කරන්න. Tamanගේ යුනිවර්සිටි එක ළඟ තියෙන කන්දක් වෙන්න පුළුවන්. නේද? එහෙම නැත්නම් කැම්ප් එකක් කරන්න පුළුවන්. නේද? ඒ වගේම බීච් එකට යන්න පුළුවන්. ওই විදිහට Tamanට විනෝදයක් ගෙන දෙන දේවල් වල නිරත වෙන්න. ඒ වගේම තමයි ඔබ සතිමත් භාවය කියන එක පුරුදු කරන්න. මයින්ඩ්ෆුල්නස් කියන එක. මයින්ඩ්ෆුල්නස් එක පුරුදු කරන එකට අපිට වෙනම තැනකට යන්න ඕනේ නැහැ. ඔබ තේ එකක් බොනකොට ඔබ තේ එක බොන සිහියෙන් බොන්න. ඒක තමයි සතිමත් භාවය කියලා කියන්නේ මයින්ඩ්ෆුල්නස්. නේද? මේ දිවේ අගට දැනෙන්නේ මොකක්ද? ඊට පස්සේ දිවේ මැදට දැනෙන්නේ කොහොමද කහට රස? ඊට පස්සේ උගුරට යනකොට දැනෙන්නේ කොහොමද? ඔබ කවදාවත් වින්දනය කරලා තියෙනවද ඒක? ඒක වින්දනය කරන්න. කෑමක් අද්දී සවල් පාරවල් ගහන්නේ නැතුව ළමයි අවබෝධයෙන් කන්න. මේකේ පරිප්පුවේ රහ කොහොමද? අපි එහෙම නැහැනේ. ලෙච් එක තියෙන්නේ උදේ 8ට ඔන්න දැන් මේක කාලා හපන්නෙත් නැහැ. තනිකර ආමාශයේ කොන්ක්‍රීට් කරන එක කරන්නේ. ඒකේ මොකද වෙන්නේ? ඒ කියන්නේ අපිට අවබෝධයක් නැහැ. ඒක නිසා සතිමත් භාවය පුරුදු කරන්න. ඉතින් මේ විදිහ දේවල් පුරුදු කරොත් එහෙම ඔබේ ස්ට්‍රෙස් එක කියන එක ගොඩාක් දුරට මේ ඇකඩමික් ස්ට්‍රෙස් එක කියන්නේ මම හිතනවා ඔබට 아무තු දේවල් මම කිව්වේ නැහැ. ඔබ අතර තියෙන දේවල් මම කිව්වේ. එතනදී මෙන්න මේ ටෙක්නික්ස් ඔයාලා යූස් කරොත් එහෙම ඔයාගේ ජීවිතේ ගොඩාක් සක්සස් කරගන්න පුළුවන්. ඒ ඔයාගේ ඇකඩමික් ජර්නි එක ගොඩාක් සක්සස්ෆුලි ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙයි. ඒ වගේම මම ඔබට කියන්නේ අමාරුයි මේ ජීවිතේ. ඉකොනොමික් ක්‍රයිසිස් නේද? තමන්ගේ ෆැමිලි මැටර්ස්, රිලේෂන්ෂිප් මැටර්ස්, ඇකඩමික් මැටර්ස් නොයෙකුත් දේවල් තියෙන්න පුළුවන්. හැබැයි මේ ජර්නි එක හරියට ප්ලේ කරන්න ඕනවා. මේක ඇත්තටම ගේම් එකක්. මේ ගේම් එකේ අපි හරියට ක්‍රීඩා කරන්න ඕනේ. මේක හැමෝටම ලැබෙන අවස්ථාවක් නෙමෙයි මේ ඇකඩමික් ලයිෆ් එක කියන එක.
නේද? ඔබ මෙතන අවුරුදු 4ක් තිස්සේ නේද? මේ අධ්‍යාපනය ලැබුවට ඔබේ වයසම මිනිස්සු එළියට ඔබේ රැකියාවල් කරනවා, හම්බ කරනවා. ඔවුන් ඇත්තටම වෙහෙස මහන්සි වෙනවා. ඒ ඇතුලේ ඔබ මේ ඇකඩමික් ලයිෆ් එක ගත කරන්නේ. ඒ නිසා මේ ඇකඩමික් ලයිෆ් එක සක්සස්ෆුලි ඉවර කරගන්න. මොකද ඉන්පස්සේ ඔබ යන්නේ එක්සිකියුටිව් ලෙවල් එකට. සමහරක් වෙලාවට අපිට අපේ ඇකඩමික් ලයිෆ් එක ගෙනියනකොට අපිට හිතෙනවා ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් යනකොට අනේ පවුලේ ප්‍රශ්න සමහරක් වෙලාවට එන්න පුළුවන්. ඒවත් එක්ක සල්ලි ප්‍රශ්න එන්න පුළුවන්. අපිට හිතෙන්න පුළුවන් අනේ ඒ ලෙවල්ස් වලින් පාස් වෙලා රස්සාවක් කරන්න හොඳයි කියලා. හැබැයි ඔබ මතක තියාගන්න ඒ හැමදේම සල්ලි වලින්ම අයින් යන්න එපා. නේද? සල්ලි හම්බ කරන්න ඇකඩමික් කෙනෙක්ට ඕනි තරම් ක්‍රමවේද තියෙනවා. නේ? ඒව ගැන හොයලා බලන්න. යහපත් විදිහට නේද? අපිට ගොඩාක් දේවල් කරන්න පුළුවන්. අද ලෝකේ ගොඩාක් තාක්ෂණයෙන් දියුණුයි. නේද? නොයෙකුත් දේවල් තියෙනවා අපිට කරන්න. ඉතින් ඒව හොයලා අඩුම ගානේ YouTube channel එකක් පටන් ගන්න. නේද? මිනිස්සුන්ට මොනවා හරි ටිප්ස් ටිකක් කියලා දෙන්න. නේද? තමන්ගේ දැන් අපි උදාහරණයක් විදිහට ගමුකෝ ඔබ කරන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකේ තියෙන සබ්ජෙක්ට්ස් වල ඔබ පටන් ගන්න එකක් නිකන්. නේද? මොනවා හරි කරන්න. ඒක ඇතුලේ ඔබ අඩුම ගානේ ස්ට්‍රෙස් නොවී ඉන්නේ. තමන් නිදහසේ ඉන්න වෙලාවට තමන් කැමති දෙයක් කරන්න පෙළඹෙන්නේ. ඒක නිසා මතක තියාගන්න මේ ජර්නි එක අමාරුයි. හැබැයි මේක ඔබේ නේද? ඔබේ ජීවිතේ සක්සස් කරගන්න පුළුවන් ෆේස් එකක් විදිහට යූස් කරන්න. මේක ජය මාවතක් කරගන්න. ඒක තමයි මම ඔබෙන් ඉල්ලා හිටියේ. ඉතින් මම හිතනවා අද දවසේදී ඔබට කරපු මේ ලෙක්චර් එකේදී ඔබට මේ දේවල් සක්සස්ෆුලි නේද? ඔයාගේ ඇකඩමික් ජර්නි එක ගෙනියන්න උදව් වෙන්නේ නැති කියලා. දැන් ටයිම් එක තියෙන්නේ ඔබට මොනවා හරි ප්‍රශ්න අහන්න තියෙනවද මම? අහන්න බලන්න තියෙන ප්‍රශ්න ගැටලු තියෙනවා නම් කොහොමද මම මේක කරගන්න ඕනේ? ඒ විදිහ මොනවා හරි ප්‍රශ්න තියෙනවද? තිරාන් ඔයා ජොයින් වෙලා නේද ඉන්නේ කවුරු? එහෙම. ඔව් සුකුන් අහන්නකෝ බලන්න එහෙම ප්‍රශ්න තියෙනවද? ඔව් අද දැන් අපි වැඩසටහන අවසන් කරන්නට කලින් අකිල බණ්ඩාර අපේ දේශකතුමන්ගෙන් ඔබට ප්‍රශ්න අහන්නට පුළුවන්. ඔබට මොන හරි තියෙනවා නම් මේ වැඩසටහන සම්බන්ධයෙන් ප්‍රශ්න යොමු කරන්න අපට chat box එකට දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් සගෙන් කතා කරලා අහන්නත් පුළුවන්. මම හිතන්නේ කට්ටියට ප්‍රශ්න නැතුව ඇති. ගොඩක් පැහැදිලි කරා අපිට කොහොමද අපේ ඉදිරි ගමනට කොහොමද අපි වැඩ කරන්න ඕනේ. ඒ ගැන මම හිතන්නේ මානසික ආතතිය කියන දේ අඩු කරගන්න විතරක්ම නෙමෙයි. කියන්නේ අපේ ඉදිරි අනාගතයේ වැඩ කටයුතු සාර්ථක කරගන්නත් මම හිතන්නේ ගොඩක් අපිට අවශ්‍ය කරන මඟ පින්වීම ලබා දුන්නා. මම හිතන්නේ අපිට සමහර යොමු කරලා තිබුණ කියන්නේ chat box එකට දාලා තිබුණ ප්‍රශ්න වලටත් මම හිතන්නේ සර් ඒ හරහාම කරුණු පැහැදිලි කරමින් උත්තර ලබා දී තිබුණා. ඉතින් ඒ නිසා අපි කාල වේලාවත් මේ වන විට ගෙවි තිබෙන නිසා වැඩසටහන නිමා කරමු. ඉතින් අද අපි ආරාධනා කරා ඌවැල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශක නාලක සමවන්න අකිල ඖෂධ බණ්ඩාර දේශකතුමන්ට එතුමන් ඉතාම ගෞරවයෙන් අපි අපේ ආරාධනය පිළිගෙන මේ අවස්ථාවට පැමිණිලා එතුමන්ගේ දේශනය මේ ආකාරයෙන් සිදු කරා. ඉතින් මම හිතන්නේ ඔබට අපි මේ පළවෙනි අදියර තමයි මේ ආකාරයෙන් මේ සිද්ධ කරේ. තවත් අදියරකින් අපි බලාපොරොත්තුවත් ඔබට ලබා දෙමින් මේ වැඩසටහන මෙතනින් එහෙම නිමවටපත් කරනවා. ඔබට යම් කිසි ප්‍රශ්නයක් හරි එහෙම නැත්නම් මේ වැඩසටහන පිළිබඳව ඔබේ අදහස ඉදිරිපත් කරන්නට තිබෙනවා නම් එහෙම නැත්නම් තවත් ඔබට තිබෙනවා නම් මෙවන් වැඩසටහන් තව ඉස්සරහට කොහොමද සිද්ධ වෙන්න ඕන කියන කාරණාව පිළිබඳව ඔබට අවශ්‍ය මොන හරි අදහසක් යෝජනාවක් තිබෙනවා නම් අපිට යොමු කරන්න. අපේ අකිල සර්ට හරි එහෙම නැත්නම් මේ වැඩසටහන සම්බන්ධීකරණය කරපු අපේ ලියෝ සමාජයේ මවුන්ට් ලැවිනියා ඔරියන් සෙන්ටිනියල් ලියෝ සමාජයට හරි
ඔබේ අදහස ඔබේ යෝජනාව එකතු කරන්න. එහෙනම් වැඩසටහන සමගින් එකතු වුණ මෙතෙක් වෙලා අපිත් එක්ක රැඳිලා හිටපු මේ Google Meeting හරහා අපිත් එක්ක සම්බන්ධ වෙලා හිටපු ඔබ සියලු දෙනාටම අපේ ගෞරවයේ ස්තුතිය පිරිනමනවා. ඒ වගේම අපේ ආරාධනය පිළිගෙන මේ වැඩසටහන මෙතෙක් වෙලා සිද්ධ කරපු ඌවෙලස්ස විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශක අකිල ඖෂධ භණ්ඩාර මැතිතුමන්ට අපගේ ගෞරවයේ ස්තුතිය පුද කරමින් ඔබ සමට සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් වැඩසටහන නිමවටපත් කරනවා. එහෙනම් ඔබට ආයුබෝවන්. Thank you so much.